වචන වලින් ඕවල්ලා ගත්තොත් ඔයගොල්ලන්ට කවදාවත් මේ දහම නිවීම තේරෙන්නේ නැහැ. ගිනි ගැනීම තේරෙන්නේ නැහැ. ඉතින් ගිනි ගන්න හේතු ටික හොයාගන්න එපා. නිවෙන්න කල. අවුරු ගිනි ගන්න හේතු ටිකද හොයන්න ඕනේ. තමන්ගේ මහත්ය හරි, තමන්ගේ දරුවෝ හරි කවුද නැහැ. තමන් ගිනි ගන්න හේතු ටික හොයාගන්න. පොඩි ළමයි කියනවා. ඉපදිලා සතියක් දෙකක් ගිහිල්ලා. දැන් එයාගේ නැන්ද කෙනෙක් හරි මාම කෙනෙක් හරි මැරෙනවා. එයා අඬයිද? ඒ වෙනුවෙන් බණ අහලද දැන් අඬන්නේ නැතුව ඉත තේරෙන බණත් එයා තාම භාෂාවක්වත් බෑ. බුදුහාමේ ඊළඟ ප්‍රශ්නේ තමයි තමන් කියන්නේ කවුද? ඔය බුදුදහම බෞද්ධයෙක් වෙන්න තියෙන පළවෙනිම දේ තමයි තමන් කවුද කියලා තණ්හාව නැති කරන එක නෙවෙයි. බැඳීම් නැති කරන එකක් නෙවෙයි. බෞද්ධයෙක් වෙන පළවෙනි ප්‍රශ්නේ තමයි තමන් කවුද කියලා අවබෝධ කරගන්න. දැන් මේ බෞද්ධයෝ වශයෙන් බණ අහන්නේ කුමක් බලාපොරොත්තු වෙනද? අපේ අවසාන බලාපොරොත්තුව මොකද්ද? නිර්වාණය. නිර්වාණය කියන්නේ මොකද්ද? දැන් නිවන කියලා කියන්නේ නිවන බලාපොරොත්තු වෙන තමයි බුදුහාමුදුරුවෝ සරණ ගිය, තෙරුවන් සරණ ගිය අය උත්සාහ කරන්නේ මොකද්ද? නිර්වාණය. දරුවන්ට නොමිලේ ඉගෙනවීමට ඔබත් දායක වන්න. නාලන්දා විශ්වවිද්‍යාල පදනම පරිත්‍යාගී හදවත් ඔබ ලස්සන කරයි. විශේෂයෙන්ම විහාරස්ථානයේ නම ශ්‍රී විවේකාරාම අවිස්සාවේල මණික්කාවත්ත ශ්‍රී විජේරාම මහාවිහාරය කොස්ගම 12 ඉහළ ශ්‍රී විවේකාර උභය විහාරාධිපති විශ්‍රාමලත් නියෝජ්‍ය පරිවේනාධිපති මුළු දිවයිනටම ශාස්ත්‍රපති මේ විහාරස්ථාන ලොකු හාමුදුරනේ ගෞරවනීය පූජ්‍යපාද ගෝණගල ජිනරත්න මහේස්තරයන් වහන්සේ ඒ නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන විහාරස්ථාන වැඩින්න සියලුම ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ඉතින් විශේෂයෙන්ම අද මේ පින්කම මේ ධර්ම සාකච්ඡාවක් කරන්න යෙදුනේ මට දැන් මේ සතියකට විතර කලින් කවදාවත් ඒ මහම්මා ඉන්නවද? මේ අම්මා නැති වෙලා 3 මාසයක් නේ. ඉතින් අම්මා විශේෂයෙන්ම ඒ දේශනා YouTube එකේ ඇහුවා කිව්වනේ. ඒ නිසා මගේ දේශනා අහපු නිසා එතුමිය මිය පරලොව ගිහිල්ලා 3 මාස දානේ මාසයක් සම්පූර්ණ වෙලාවේ අද මේ ධර්ම සාකච්ඡාවක් සංවිධානය කරලා තිනවා. ඉතින් මේ දායක සභාවත් එක්ක එකතු වෙලා විහාරස්ථානට. හරි. දැන් මොනවද කියලා දෙන්න ඕන? මම කැමතිද? හරි කාට හරි මොන හරි බුදුදහම ගැන ප්‍රශ්න තියෙනවා අහන්න. මේ ප්‍රශ්න ඔස්සේ මොන දේශනාවක් ප්‍රශ්න අහන්න ඉන්නවද? මම එහෙනම් අහන්නම්ද? එහෙම හොඳයි. දැන් මේ බෞද්ධයෝ වශයෙන් බණ අහන්නේ කුමක් බලාපොරොත්තු වෙනද? අපේ අවසාන බලාපොරොත්තුව මොකද්ද? හරි. නිර්වාණය කියන්නේ මොකද්ද? දැන් නිවන කියලා කියන්නේ නිවන බලාපොරොත්තු වෙන තමයි බුදුහාමුදුරුවෝ සරණ ගිය ඒ තෙරුවන් සරණ ගිය අය උත්සාහ කරන්නේ මොකද්ද? නිර්වාණය. දැන් කොබලන් මේ ජීවිතේදීම නිවන් ලබන්න අරමුණු කරගෙන බණ අහන අය ඉන්නවා නම් අත උස්සන්න බලන්න. එහෙමයි පල්ලයක්. හරි. දැන් මේ ජීවිතේ නම් මට බෑ. මම මේ පින්දහම් කරගෙන වෙනත් ජීවිතයකදී හරි මෙහෙම උත්සාහ කරන කවුරු හරි ඉන්නවද? හරි. දැන් තමන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ධර්මයේ දෙය කියනකොට නිවන කියන වචනේ පාවිච්චි වෙනවා. නිවන කියලා කියන්නේ මොකක්ද ඇත්තට? දැන් නිවන් දකින්න නම් මොකක්ද ඔයාලා නිවන කියලා හිතන්නේ? මරණහම අර පොඩි වලක් ගහලා නිවන් සුව ගහනවනේ. මොකද්ද නිවන් සුව කියන්නේ? සනසිල්ල. නැවත ඉපදීමක් නැහැ. නැවත ඉපදීමක් නැති එක දැන් එතකොට මැරෙන්න එපා ඒකට. උපදින්න නැතෝ ඉන්න. දැන් නිවන කියන්නේ මරණ වෙලාවේ ලබා ගන්න එකක්ද ජීවත් වෙලා ඉන්න ලැබෙන එකක්ද? එතකොට ජීවත් වෙලා ඉන්න ලැබෙනවා නම් ඒ නිවන කියන්නේ මොකද්ද? නෑ මං අහන්නේ ඒක නෙවෙයි. දැන් නිවන ලබන්න නිවන කියන වචනේ සරල තේරුම තමයි නිවියාම. මොකද්ද? නිවියාම. දැන් පහන නිවනවා කියන පහනක් ගින්නක් ඇවිලෙනවා. ඒක නිවනම කියනවා නිවිලා ගියා කියලා. ඒ වචනේම තමයි. ගින්නක නිවියාම. මොකද්ද? නිවෙන්න නම් මොකක් හරි පත් වෙච්ච දෙයක් තියෙන්න එපා. නිවෙන්න නම් මොකක්ද තියෙනවනේ? පත් වෙච්ච දෙයක් තියෙන්න. එතකොට දැන් නිවන ගැන ඔයාලට අත්දැකීමක් නැහැ. හැබැයි පත් වෙච්ච දේ ගැන අත්දැකීමක් තියෙනවද? දැන් මෙතන පහනක් පත්තු කරලා තිබුණොත් ඒක පේනවනේ. පත්තු කරාද කොහෙද? හරිද? පහනක් පත්තු කරලා තිබුණොත් පේනවා. මොකද්ද මේ ලයිට් එකක් දාලා තියෙනවා කියන්නේ? දැන් ඕක අතන ස්විච් එක වහනවා. එතකොට අපි මොකද්ද කියන්නේ? නිව්වයි කියනවා. එහෙනම් නිව් යන්න කලින් මොකද්ද වෙලා තිබුණේ? ඇවිලිලා තියෙන්නේ. මොකද්ද තියලා තියෙන්නේ? ඇවිලිලා. එහෙමනේ භාෂාවෙන් කියන්නේ පත්තු වෙලා තියෙන්නේ. එහෙනම් බෞද්ධ වශයෙන් නිවීම නම් හොයන්නේ පත්තු වෙලා තියෙන්න එපායි. මොකක්ද තියෙන්නේ පාද? පත්තු වෙලා තියෙන්නේ. ඇවිලිලා තියෙන්නේ. දැන් ඕගොල්ලෝ කීප පත්තු වෙලා තියෙනවද? මොනවද පත්තු වෙලා තියෙන්නේ? ඒ පොත්වල වචන. කෙලස් කිව්වට වල හරියට දන්නේ නැහැ. රාග දේශ මොහ. දැන් මොකද රාගය කියන්නේ එතකොට? අන්නේ වචනේ හරි. අපි යමකට ඇලෙනවා. මොකක් කරනවද? දැන් ඕගොල්ලෝ ඇලිලා ඉන්නේ මොනවටද? මොකද? දැන් ඔයාලගේ හිත දැන් ගිනි ගන්නවා කියන්නේ ඇලෙනවා කියන එක කිව්වනේ.
කැමැත්තෙන් ඇලෙනවා ඒක. මොනවද කැමැත්තෙන් ඇලිලා ඉන්නේ? ඈ? නෑ ඒ ඔයාලා කියන්නේ පොත් වලින් අරන් මෙහෙන් ආපු වචන. ඒවට නෙමෙයි ඔයගොල්ලෝ ඇලිලා ඉන්නේ. ඈ ඒවට නෙමෙයි. ඒ තේරුමක් ඇතුව කියන ඒවා නෙමෙයි. දැන් ඔයගොල්ලෝගේ දැන් මේ යනකොට ගෙදර ඉඩමේ කවුරු හරි වැටක් මෙහාට කරලා ගහලා තාප්පයක් කඩලා. එතකොට ගිනි ගන්නවද නැද්ද? දැන් මේ බණ අහපු එක පැත්තකට දාලා ඊට පස්සේ ඒක කරේ කවුද කියලා හොයනවද නැද්ද? අයිත් වැට ගලවලා ගෙඩි ඉඳනවද නැද්ද? දැන් ඒ වෙලාවට හිතේ නිවිලද ගිනි අරගෙන. අන්න ඔයගොල්ලෝ ඇලිලා ඉන්නේ ඒවට. මොකක් කරද? තමන්ගේ ඇයිසලක දැන් මේ යනකොට අනිත්‍යවල වල වැටවල එහාට මෙහාට ගියා කියලා කින් ගන්න නෑ. තමන්ගේ ඇයි හිතාගත්ත. මොකද්ද? තමන්ගේ කියලා දැන් හිතන් ඉන්න. දැනට හිතන් ඉන්න. ඒව කවුරු හරි බලහත්කාරයෙන් මොකක්ද? ගත්තොත් තමන්ගේ හිත ඇවිලෙනවා. ඇවිලෙනවද නැද්ද? දැන් භවය ආරම්භය කියන්නේ මේ අර බනහගත්තේ ඒවා. බනහගත්තේ වෙන්නේ ඇත්තටම ඇවිලෙන්නේ මොනවටද කියලා බලන්න. තේරුණාද? දැන් ඔය ඔයගොල්ලෝ මෙතනින් දෙදී පණිවිඩයක් එනවා. තමන්ගේ දරුවෙක්ට හිතවත් කෙනෙක්ට කරදරයක් වෙලා කියලා. එතකොට ඇවිලෙනවද නැද්ද? ඈ? දැන් කොහොම ආවොත් බණ අහනවද? උතනින් නැගිටලා යනවද? ඈ? යනවද නැද්ද? දැන් ඔයාලා දන්නේ නැති කෙනෙක්ට ඊශ්‍රායලයේ අර ඉරාකයේද මොකද්ද ගහන ඒවා පණිවිඩයක් ආවකින් නැගිටලා යන්නේ නැහැනේ. ඇයි? ඒ රටේ තමන්ගේ දරුවෝ තමන්ගේ අය කියලා හිතන කෙනෙක්ට ඒ කරදරයක් වුණත් යයි. එතන ලොකු බැඳීමක් නැහැ. මොකද නැද්ද? උතන ගිනි ගන්න තමන් බැඳිච්ච දේවල් වලට. ඒක තේරෙන්නේ? ඉතින් බලන්න තමන් මොනවටද බැඳිලා ඉන්නේ. ඔය දැන් එහෙමනේ මං අහන්නේ දැන් හරි සරල දේවල් මම කියන්නේ. තමන් මොනවටද බැඳිලා ඉන්නේ? ඈ? දරුවෝට. අරහන්. සරලයි. අර වචන වලින් ඕවල්ලා ගත්තොත් ඔයගොල්ලෝ කවදාවත් මේ දහම නිවීම තේරෙන්නේ නැහැ. ගිනි ගැනීම තේරෙන්නේ නැහැ. මොකක්ද තේරෙන්නේ නැද්ද? දැන් ඉස්සෙල්ලා ගිනි ගන්න හේතු ටික හොයාගන්න එපා. නිවෙන්න කවුරු ගිනි ගන්න හේතු ටිකද හොයන්න ඕනේ. තමන්ගේ මහත්ය හරි තමන්ගේ දරුවෝ හරි කවුද නැහැ තමන් ගිනි ගන්න හේතු ටික හොයාගන්න. දැන් නිවෙන්නේ කවුද? තමන්. කවුද නිවෙන්නේ? තමන් නිවෙන්නේ. ගිනි ගන්නේ තමන්. දැන් බුදුහාමුදුරුවෝගේ ධර්මය අල්ලපු කට්ටිය නිවන් දක්වන්න බෑ. තමන්ට අවශ්‍ය නම් තමන්ගේ ගින්න හොයාගෙන තමන්ට නිවෙන්න පුළුවන්. ඉස්සෙල්ලා නිවීම නෙවෙයි හොයාගන්න. මොකද්ද? ගින්න පත් වෙන බව දැනගන්න එපා. නිවා ගන්න. දැන් ඕගොල්ලෝගේ ගෙදර ගිනි ගන්න. ඕගොල්ලෝ දන්නේ නැහැ. ඕගොල්ලෝ නිවන්න මහන්සි වෙයිද? මහන්සි වෙයිද? යම් වෙලාවක දකින්න ගිනි ගන්නවා. අන්න මේ වෙලාවට තමයි පිස්සු හැදිලා වගේ එක නිවන්න මහන්සි. දැන් මේ බෞද්ධයෝ හිත නිවා ගන්න මහන්සි වෙන්නේ නැහැ. ඇයි මහන්සි වෙන්නේ නැත්තේ? පත්තු වෙන බව දන්නේ නැහැ. මොන බව දන්නේ නැද්ද? පත්තු වෙලා තියෙන බව දන්නේ. තමන් හොඳට පත්තු වෙන ටික දන්නවනම් අන්න ඊට පස්සේ කවුරුවත් කියන්න ඕනේ නැහැ නිවා ගන්න. දැන් ඕගොල්ලෝ බණ එහෙමකට අහන්නේ අර මොකද? පුරුද්දට අහන්න. මුස්ලිම් අය පුරුද්දට ඒගොල්ලෝ යාතිකා කරනවා. බජාර් මේ මොනවද? තුන් වේල වදින පුරුද්දට කරන්නේ. කතෝලික අය පල්ලි යනවා. මේ බෞද්ධ අය බණ අහන පන්සල් යනවා. ඕක මොකටවත් නේ නිවා ගන්න බලාගෙන කරන ඒවා නෙවෙයි. ඒවා කරන්නේ සංස්කෘතියට. මොකටද? ඒක එතනින් ඉවරයි. ඇයි තාම තමන්ගේ ගින්න හරියට දන්නේ නැත්තම් කාටවත් නිවන දැන් ඒක සරල දෙයක්. තමන්ගේ මොනවා හරි ගිනි ගන්න. තමන් දන්නේ නැහැ. තමන් දන්නේ නැත්තම් තමන් නිවන්න මහන්සි වෙයිද? තමන් කොයි වෙලාවරි දැක්කොත් හරි දැනගත්තොත් හරි තමයි අන්න ඊට පස්සේ කරන්නේ මොකද්ද? ඔය හරි දින වැලි ටිකක් හරි වතුර ටිකක් හරි මොනවා හරි රෙදි ගෑල්ලක් හරි දාලා මොකක් කරගන්නද? දැන් කොච්චර මිනිස්සු දන්නේ නැතුව තමන්ගේ දේවල් රැට ගිනි ගන්නවා ඒ කට්ටිය නිදි. ඒයි නිදි. දැනගත්තා නම් නිදා ගන්න නැහැ. දන්නේ නැති නිසා මොකක් කරනවද නිවන්න මහන්සියක් යන්න තමන්ට තේරෙන්නේ නැහැ. නේ මං කියන්නේ තේරෙනවද? ඊළඟ දැන් බලන්න බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන තමන් මොනවටද ගිනි ගන්න. ඔන්න ඒක තමයි දරුවෝ. වැඩිම ගිනි ගන්න ඕක නිසානේ. මොකක් නිසාද? දරුවෝ. දැන් මම මේ අවිශ්වාස වේලට පොඩ්ඩක් ඔය ඇහැලි ගොඩම එකපාරක් ආවා. ඔය මේ අවුරුද්දකට දෙකකට කලින් බයික් එකකින් ගිහිල්ලා කොහේ හරි ඇක්සිඩන්ට් වෙලා කතරගම පැත්තේ. ඕගොල්ලෝ තාරංචි ඇති. ඔය ඇහැලියකොට ටවුන් එක හිටුවද ඔහෙ. ගෙදරක අපි අඳුරන කට්ටිය මේ එනකොට මේ මිනිස්සුන්ට සිහිය තෝරන්නේ දරුවෝ මැරිලා ගෙනල්ලා තිබුණා ගෙදරට. ඇයි දැන් අරවා කියව අඬන්නත් කඳුළුනේ. ඇයි එහෙම දැන් ගිනි ගන්නවද නැද්ද? පිච්චෙනවද නැද්ද? පිච්චෙනවා. දැන් හැබැයි ඊට කලින් මේගොල්ලෝක නිවා ගන්න මහන්සි වුනේ නැහනේ. ඇයි? එහෙම පිච්චීම ඇතුලේ තිබුණාට ඒ කියන්නේ දැනගෙන හිටියේ නෑ. දැනගෙන හිටියේ. දැන් ඔයගොල්ලෝට දරුවෝ ඉන්න. ඔයගොල්ලෝ දන්නේ නැහනේ ඒගොල්ලෝ හින්දා පිච්චෙනවා කියලා පොඩ්ඩක්. හැබැයි හරියට මොකක් හරි විනාශයක් කළා මැරුණොත් හරි අබ්බගාත වුණොත් හරි අන්න එතකොට දැනෙනවා. කොච්චර කොහොමද ගින්දර කියලා. දැනෙනවද නැද්ද? දැනෙනවා. මොන එකක් ගිනි ගන්න දරුවන්ට තියෙන බැඳීම. කාට තියෙන බැඳීමද? දරුවන්ට තියෙන බැඳීම. ඊළඟට තමයි ඉඩ කඩම් වලට. ගොඩක්ම දැන් නඩු තියෙන්නේ මොනවටද? ඉඩ කඩම් වලට. තමන්ගේ බොහෝ දුරට නඩු තියෙන්නේ තමන්ගේම සහෝදරයොත් එක්ක, සහෝදරියොත් එක්ක. නැත්නම් තමන්ගේම දෙමව්පියෝ එක්ක.
මේ එක ගෙදර මෙහෙම මැදින් බිත්තිය දාලා ඉතින් ඕල දැකලා තියෙනවා. බෞද්ධ තමයි. එහෙම තමයි ඉතින් ප්‍රශ්න විසඳන්න යනකොට. එතකොට ඒක දැන් නැති වුණොත් මොකද්ද වෙන්නේ? නැති වුණොත් ගිනි ගන්නවා. ලැබුණත් ගිනි ගන්නවා. ලැබුණොත් දැන් තරහයි අරු අරක කරා මේක කරා අම්මලාට අපි මෙහෙම කරා අම්මලා අපිට හරියට දුන්නේ එහෙම ලැබිලත් ගිනි ගන්නවා. නොලැබුණොත් ඒත් ගිනි ගන්නවා. ඇත්තද බොරුද? එතකොට ඒ ගින්නපත් වෙන්නේ කොහේද? තමන්ගේ ඇතුලේ. කොහෙද පත් වෙන්නේ? තමන්ගේ ඇතුලේ හිම ඉන්නේ. දැන් මේ ඊළඟට තමයි ඔන්න දැන් තමන්ගේ ශරීරය. මොකක්ද තියෙනවද? ඔන්න ඊට පස්සේ එකපාරට S2 පේන්නේ නැති වෙලා ගියා කියන්නේ මොනවා හරි වැදිලා. දැන් ගිනි ගන්නවද නැද්ද? ගිනි ගන්න. දැන් පිළිකාවක් එනවා කියන. එක එක ලෙඩ රෝග එනවා නැගිට ගන්න බැරි වෙන්නේ. ඈ ගිනි ගන්නවද නැද්ද? ගිනි ගන්න. ගිනි ගන්නවා කියන්නේ දැවෙනවා. තැවෙනවා අසහනයටපත් වෙනවා. නේ? දැන් ඉස්සෙල්ලා සිවුම තේරුම් ගන්න කලින් ගොරෝසුවට තේරුම් ගන්න. ගොරෝසුවට තේරෙන ටික තමයි ඔය ටික. මොන ටිකද? දැන් මහා ගින්නක් තියෙනවා. එතකොට ඒක ලොකුවට පේනවනේ. ඒ ගින්න ඊට පස්සේ ඒක ගොරෝසුවට පේනවා. මහා විශාල ගින්න. ඊට පස්සේ ඒ ටික නිවිලා ගියාම අඟුරු ගින්න තියෙනවා. අඟුරු වල චින්තන තියෙනවා. එකක් පිච්චෙනවා. එකක් දැවීමයි. ඒ නිසා ඉස්සෙල්ලා ලොකුවට තේරුම් ගන්න කලින් ඔය ගොරෝසුව ටික තේරෙන්න ඕන කියලා ඔක්කොම සදාසිපාවටත් තේරෙනවා. මොකක්ද තේරෙනවද? තේරෙනවද නැද්ද? දැන් ඔයාලට තේරෙනවද නැද්ද මේ කියන්නේ? ඈ තේරෙන්නේ. එතකොට නිවීම කියලා කියන්නේ මොකක්ද? නිවීම කියලා කියන්නේ ඔන්න කවුරු හරි ඔයාලා යනකොට ඉඩමේ පැටක් ගලවාට ගානක් නැවට දැනෙන්නේ නැහැ, පිච්චෙන්නේ නැහැ. එහෙම බැඳීමක් නැහැ. මොකක් නැද්ද? බැඳීමක් නැහැ. එහෙනම් එයා ඒ කරන භෞතික දේවල් වලට මොනවත් කරා කියලා ඔයාට පිච්චෙන්නේ නැහැ. ඇයි ඔයාට ඒකත් එක්ක බැඳීමක් මොකක් නැද්ද? බැඳීමක් නැහැ. ඉතින් ඊට පස්සේ ඉතින් බැඳීමක් නැතුණාට ජීවත් වෙන්න ඕන නිසා නඩුවක් දාගත්තට කමක් නැහැ. එහෙම. හැබැයි තමන් ඒකට ලැබුණ හෝ නැති වුණා කියලා තමන්ගේ පපුවට එහෙම දැනෙන්නේ නැහැ. ඒක නැත්තේ තමන්ට ඒකෙන් නිවිලා. මොකක් කළාද? නිවිලා. ඒ ගින්න නිවිලා. දැන් දරුවෝ මැරෙනවා. සමහර ඉන්න හිත එහෙම ධර්මය අහලා හිත හදාගත්තා. ඒගොල්ලන්ට ගානක් නැහැ. ඒගොල්ලෝ ගිහින් භූමි දාන කරලා දාන දීලා නිකන් ඉන්නවා. අඬන්න ඉන්නේ නැහැ. දැන් වලට නම් එහෙම. එතකොට එයාට ඒ ගින්නක් පත්තු වෙන්නේ නැහැ. ඒකද නිවිලා. මොකක් කළාද? දැන් මම දන්නවා මගේ බණ අහපු එහෙම ඉන්නවා. අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ඒගොල්ලෝ ගොඩක් කල් ඉඳලා අහන අවුරුදු 12ක් විතර තිස්සේ. එයාගේ මේ පුතා බැඳලා මාස 4 එංගලන්තේ ගියා ડોක්ටර් කෙනෙක්. එහෙදි ගිහිල්ලා වෛරස් එකක් හැදිලා මාස 2කින් මැරුලා පෙට්ටිය ආවා. දැන් අර එයා බැඳපු ගෑනු ළමයා ડોක්ටර් කෙනෙක් කියාත් බය වෙලා හිටියේ. දැන් දෙමාපියෝ චෝදනා කරන්නේ ගෑනු කෙනාටනේ. එයාලා කිව්වා දුවේ ඔච්චර අඬන්න එපා. ඔයා ඔයාගේ පැත්ත බලා ගන්න. මෙහෙට මරන්නේ ගේන්නත් එපා. ඔහෙම භූමි දාන කරන්න අපි දානමාන දීලා ඉවර කරන්න. එච්චරයි. දැන් වලට පුළුවන් එහෙම හිත හදාගන්න. ඈ පුළුවන් පෙට්ටියවත් ගේන්න එපා. වැඩක් නැහැ දැන් මැරිලා. අර දරුවට බැරිෙත් නැහැ මුකුත් නැහැ. හැබැයි එයා ගෙදර ඉන්නකොට ඒ නන්දම්මට චෝදනා කරා එයා කැමති නැහැ ටෙලිග්‍රාම බලන ඒවාට ඒව බලන්න දෙන්නේ නැහැ. ඒව ගෙදර දාන්න. එතකොට එයා රටින් යන්න හේතුව වුණෙත් අර ගෙදර හරියට නිදහස ඉන්න බෑ කියලා. නමුත් පස්සේ මට මගේම යාළුවෙක් බැන්දේ. ඒ ගෑල්ලමේ මට එලක පුදුම දෙමාපියෝ දෙන්නෙක් තමයි. එක වචනයක් අච්චුවේ නැහැ. බොඩි එකක් ගේන්න එපා කිව්වා. ඊට පස්සේ වාට කසාදයට අයිතියක් තියෙනවා. ඒ ටිකක් දෙන්න. ඉතුරු ටිකක් මම හිතන්නේ දැනටම පන්සල් වලට තියෙනවා. තේරෙනවද? දැන් එතකොට ඔයාලට පුළුවන් ද එහෙම තමන්ගේ දරුවෙන් නැතුනොත් එහෙම ඒ දේවල් යුතුයකම් ටික කරලා පාඩුවේ නිදහසේ ඉන්න. පුළුවන්ද? බෑනේ එකෙන් ගිනි ගන්න. මොකක් කරනවද? දැන් යාළුවේ ධර්මයේ ගොඩක් කල් පුරුදු කරා ඇහුවා. තේරුම් ගත්තා. එතකොට මේ මානසිකව බැඳීම් ඉවත් කරගත්තා. යුතුයකම් විතරයි කරේ. තේරෙනවද? ඒ මහා ගානක් නැහැ. මේ අම්ම වෙලකොට ඒ කලින්ම කවද මැරුණත් ජීවත් වුණාම මැරෙන එක මම කලින්ම දැනගෙන ඉන්නේ. ඉතින් එහෙම මිනිස්සුත් ඉන්න මේ දහම අහලා හිත හදාගත්තා. අර බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ එක ගෑනු කෙනෙක් හිටියා දරුවෝ 16ක්. එයාගේ මහත්තයාත් රජේ මේ සෙම්පතියේ. රජයත් එක්ක පොඩි ප්‍රශ්නයක් ගිහිල්ලා එයාගේ ලොකු සල්ලි කාන්තාවක් එයා 250කට සරියොත් හාමුදුරුවොත් එක්ක දානට කතා කරලා දානියක් දෙනවා ගෙදර. එයාගේ දරුවෝ ටිකයි මහත්තයා මොකකට යුද්ධයකට ගිහිල්ලා. එයාට ආරංචි ආවේ දානි පෙද ඉන්න ගමන් මොකද්ද? මහත්තයා දරුවෝ ටිකයි මැරිලා ඉන්නේ. ඔයගොල්ලෝ අහලා තියෙනවනේ කතාව වන්දුල මල්ලිකයි. එයා ඒ ආපු පණිවිඩෙත් ඉනේ ගහගෙන දාන බෙදුවා. මොකක් කරාද? දාන බෙදුවා. දාන බෙදලා ඉවර වෙනකොට අර එයාගේ සේවිකාවක් යතින් තෙල් ටිකක් කෑරුණා මොකෝ පුළුන් කෑල්ලක් ගෙනල්ලා ඕක අයින් කරන්නේ. ගන්නයි කියලා නැවත. එතකොට ඒ ගෑනු කෙනා කියනවා මොකද්ද? බලන්න තියෙන ලෝභකම මෙච්චර දන් දුන්නා මේ තෙල් ටිකත් එකතු කරගන්නවා කියලා. ඊට පස්සේ කිව්වා එහෙම ලෝභකම නෙමෙයි මගේ දරුවෝ 16යි මිනිහන් මැරලා ඉඳිදි මම මේ දාන දෙන්න මට ඇති ලෝභකම නැහැ. පාවිච්චි කරන්න ඕන දේ අර පිරිමැස්මයි ලෝභකමයි කියන්නේ දෙක. හරි.
දැන් ඒතකොට සරියුත් හාමුදුරුවන්ට කිව්වා මෙහෙමයි මට ඒක ප්‍රශ්නයක් නැහැ කියලා. දැන් බලන්න යා ගිනි ගත්තද? අන්න නිවීම කියන්නේ ඒක. නිවීම කියන්නේ මේ අමුතුවෙන් ලැබෙන එකක් නෙවෙයි. තමන්ට මානසික බැඳිච්ච දේවල් ඉවත් වෙලා යනකොට ඒ මනසේ ස්වභාවය තමයි නිවීම. මොකද කිව්වේ? තමන් මනස බැඳිච්ච දේවල් මනසින් අවබෝධයෙන් ඉවත් වෙලා යනකොට ඒ මනසේ ස්වභාවය තමයි මොකද්ද? ඒක ස්වභාවිකයි. මනසට දේවල් බැඳිලා තියෙනකොට කොච්චර බණ ඇහුවත් ඒව වෙනස් වෙනකොට විනාශ වෙනකොට විනාශ වෙනවයි කියලා හිතනකොට ගිනි ගන්නවද නැද්ද? ගිනි ගන්න. ඒ බණ කප්පරක් ඇහුවත් වැඩක් නැහැ අවබෝධ වෙලා නැහැ. තේරෙනවද? ඉතින් ඒක නිසා නිවීම කියලා කියන්නේ අර 아무තු දෙයක් නෙවෙයි. මේ තමන්ගේ මනසේ ස්වභාවිකත්වයක්. ඉතින් ඒ ස්වභාවිකත්වයට උඩින් තමයි අපි මේ බැඳීම් හදාගෙන ඉන්නේ පොඩි ළමයි කියන පොඩි ළමයි. ඉපදිලා සතියක් දෙකක් ගිහිලා. දැන් එයාගේ නැන්ද කෙනෙක් හරි මාම කෙනෙක් හරි මැරෙනවා. එයා අඬයිද? ඒ වෙනුවෙන් අඬයිද? ඇයි? එයා දැන් බණ අහනද? බණ අහලද දැන් අඬන්නේ නැතුව ඉන්නේ? යාට ඒක එයා බණ එයාට තේරෙන බණත් එයා තාම භාෂාවක්වත් බෑ. ඈ අපි තමයි කියන්නේ යාගේ නැන්ද මාමා අයියා අක්කා අම්මා තාත්තා කියලා. අම්මා මැරුණත් එච්චර තමයි පොඩි කාලේ. ගානක් නැහැ. මොකක් කරනවද? ගානක් නැහැ. ඇයි? ඒ මනස ස්වභාවිකවම තාම බැඳිලා නැහැ. මොන වෙලා නැද්ද? බැඳිලා නැහැ. ඒ නිසා යාට පත්තු වෙන්න විදියක් නැහැ. දැන් ඕගොල්ලෝ වයසත් එක්ක වයසෙන් හැදී වැඩිනකොට ටික ටික අම්මා කියලා උන බැඳෙනවා. තාත්තා කියලා බැඳෙනවා. ඊට පස්සේ දෙමාපියෝ කියන මේ ඔයාලගේ දේශ සීමා. ඒ ඉඩ කඩම් වලට බැඳෙනවා. යාළුවොට බැඳෙනවා. සහෝදරයොට බැඳෙනවා. අන්න ඊට පස්සේ තමයි පත්තු වෙන්න පටන් ගන්න. වාක්‍යයට පටන් ගන්නද? ඊට කලින් අර එහෙනම් පොඩි කාලේ පත්තු වෙන්න බෑ. නේ? එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. මං කියන්නේ තේරෙනවද? එතකොට දැන් මේ බැඳුනේ පුංචි කාලේ නෙවෙයිනේ ටික ටික වයසෙන් ලොකු වෙනවටත් එක්ක දැන් ගොඩාම තණ්හාව ආසාව වැඩි පොඩි ළමයින්ගෙත් දෙමාපියන්ගෙත්. ඈ නේ? අර පොඩි ළමයිත් පොළඹව ගන්නේ දෙමාපියෝනේ ඊට පස්සේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියන මේ වයසට යනවා කියන්නේ කුණු ගොඩක් තනිකර. මොන ගොඩක්ද? හිත කුණු ගොඩක් කරගෙන. ඒ කෙලින්ම කියන හරිය දුග දහමන කුණු ගොඩක් කියලා මාළුක්‍ය පුත්ත සූත්‍රයේ. වයසට යනවා කියන්නේ වැඩි හිටිය වෙනවා කියන්නේ පිරිසුදු නැහැ. මොනව නැද්ද? හරිනම් දැන් දෙමාපියන්ට වදින්නේ දරුවනේ. හරිනම් දෙමාපියෝ වදින්නවට දරුවන්ට අයියේ පිරිසුදු කෙනාට එපයි වන්දනාමාන කරන්න. දැන් ওই දෙගොල්ලෝගේ හිත පිරිසුදු ඔයාලගේ දරුවෝන්ගේද ඔයාලගේද? දැන් බුදුදහම යනවා වන්දනා කරන්න හිත පිරිසුදු අයට. ඒ හරිනම් වඳින්නවට ඔයාලා දරුවන්ට. ඇයි යාලා තාම පිරිසුදුයි. එයාලත් ඔයාලගේ වයසට එනකොට ඔයාලගේ ගානට ඔයාලා කොහොම හරි ගන්නවා. ආවේ නැත්තම් ගන්නවා. නේ? දැන් සාමාන්‍ය ළමයෙක් හිටියොත් වැඩි ඉඩ කඩන්නේ ඔන්න ඔයා නැන්ද මාමට දීලා දාන්න කියලා අම්මෝ දෙමාපියෝ මොකද්ද කියන්නේ? තොට තාම තේරෙන්නේ නැහැ. එහෙම කියනව නේද? මේ ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක්. දැන් මම මේ බැලුවා දැන් අපේ අම්මලත් වයසයි. දැන් අපේ අම්මා මාව හැදුවා අපේ නංගි හැදුවා. දැන් අපේ නෑගියා ගමේ මිනිස්සු දිහාත් මට පේනවා. මම ගමේම ඉන්නේ මහාන වෙලා. ඒගොල්ලෝ හැම කෙනෙක්ම මම පොඩි කාලේ ඉඳලා දන්නවා. දැන් ඒගොල්ලෝ වයෝවෘද්ධ. ඒගොල්ලෝ දැන් ලෙඩ වෙනවා ඉක්මනට. දැන් සලකන්න ඕන නේ? අවුරුදු 60 පැනලා. කොට බිම ඇනිලා. දැන් ඒගොල්ලෝ අපේ අම්මලා අපිටමනේ කරේ. වෙන ළමයින්ට එහෙම කරේ නෑ. දැන් ඕගොල්ලොත් කරන්නේ ඕගොල්ලෝගේ ළමයින්ට නේද? එයාලත් එහෙම තමයි කරේ. හැබැයි ලෙඩක් වුණාම බලාගන්න තමන්ගේ අය නෑ. දැන් මම ළඟදී අම්මට කිව්වා දැන් මට ඇවිල්ලා ඉස්පිරිතාලේ ගානේ බලන්න බෑ. මට ඕන සල්ලි ගියක් හරි කාට හරි දෙන්න පුළුවන්. දැන් ඔය බලා ගන්න නෙවෙයි වෙන කෙනෙක්ටනේ. දැන් ඔය දුවෙක් ඇදුව දුවත් නෑ. රටවල් වල අර එහෙම. ඉතින් දැන් අඩුතරම ඔය අපිට විතරයි නේ වේදම් කර වෙන ළමයින්ට ඔය කාටවත් කියලා වේදම් කරන්නේ නැහැ නේ ඒ කාලේ. හැබැයි Tamanට කසරණුනාම පිට ඉන්නේ කවුරුත් දන්නේ නැති කෙනෙක්. ඇත්තද බොරුද? දැන් මං කියන්නේ කල්පනා කරලා බලන්න. ඉතින් මම තව දන්න මිනිස්සෙක් ඉන්නවා. මම යාගේ ඊයේ යාගේ සහෝදරියට ගෝ මගේ බණ අහන. එයාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දැන් අවුරුදු 21 දරුවෙක් රට. අනිත් දරුවා මේ ලංකාවේ ඉගෙන ගන්න. ඉගෙන ගන්නවා කියන්නේ දැන් උපාධියක් ගන්න. එතකොට අර මිනිස්සේ දැන් මාස 8කට කලින් විතර ඇක්සිඩන්ට් එකක් වුණා තාත්තා. තාත්තා ටිකක් කුණු ලෝභය ඇක්සිඩන්ට් වෙච්ච කෙනා. හරිද? ඉතින් එහෙම දැන් හැබැයි අර ලෝභකමෙන් හරි එකතු කරන් ආවිලා කාටද කරේ? තමන්ගේ දරුවන්ට කරා. ගෙදරට කරා. හරි දැන් මාස 8ක් ගිය තැන දරුවෝ එන්නෙත් නැහැ යාව බලන්න. දැන් ඉස්පිරිතාලේ තාම. මම මේ කියන්නේ හොතට හිතර ගන්න. දරුවෝ එන්නේ නැහැ. දැන් සයිප්‍රස් එකේ ගියපොදා කෝල් එකක්වත් දෙන්නේ නැහැ. හැබැයි යාගේ අර මගේ දේශන අහපු නංගි කෙනෙක් ඉන්න රට එයා තමයි සේරම මුදල් එයාට එවන්නේ. හරිද? ඒ නංගිටත් එයා ඉන්නකම්ම එයාගේ දේවල් නැති කරපු එක තමයි කියලා දෙති මං කොයි ජීවිතේ කියන්නේ ඔහම තමයි. දැන් එයා කරනවා එයා ධර්මයේ දන්නවා එයාට තියෙන ලොකුේ මුදල් වලට තණ්හාවක් නැහැ. ඒ මනුස්සයා උදව් කරනවා. හරිද? ඉතින් දැන් බලන්න එයාගේ දරුවෝ දෙන්න වෙනුවෙන් ලෝභකම් කර කර එකතු කර කර දානයක් දෙන්න කියලා සල්ලි එව්වත් ඒකත් නොදී දැන් කරා.
දැන් එයාගේ දරුවෝ දෙන්න ඉන්නවද? දැන් වතුර ගුණක් ඕන වෙලාවෙ තෙල් ටිකක් ගහ ගන්නලා නෑ. ඇත්ත ඕක තමයි. මං කියන්නේ හැම ළමයි සමහර ළමයි ඉන්නව එහෙම ගුණ යහපත්. සමහර වෙලාවට ඒ ළමයි කරන දෙමව්පියන්ට. එහෙම අයත් ඉන්නවා. හැබැයි ගොඩක් ඉන්නේ අරමයි තමයි. මම ඇස් දෙකෙන්ම දැකලා. ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලෝගේ ජීවිතේ. මොකක්ද ජීවිතේද? දවසක් දෙකක් එනවා අඬනවා ඊට පස්සේ අතහැරලා දානවා. හැබැයි අර මිනිස්සු තව අසරණ වෙච්ච ළමයි හිටියා. කවදාවත් ඉගෙන ගන්න කියලා එහෙම උදව්වක් කරේ නැහැ. අසරණ වෙච්ච මිනිස්සු හිටියා. ඒ කට්ටියට කී තමන් මහන්සියෙන් හරි හම්බ කරන කාලේ උපකාරයක් කරේ නැහැ. කරේ කාටද? තමන්ගේ කියලා හිතන ඇවුන්ට විතරයි. ඇඳුම් අරන් දුන්නේ ඉස්කෝලේ යවුවේ එකතු කර වාහන අරන් දුන්නේ ඔක්කොම කාටද? මං කියනවා ටිකක් ඔයාලා බලන්න ඇස්සරලා. හොඳයි. දැන් අන්තිමට අසරණ වුණාම මොකක් වෙනවද? එක්ක කවදාවත් අඳුරන්නේ නැති දොස්තර කෙනෙක් බෙහෙත් දෙන්නේ නර්ස් කෙනෙක්. එහෙම නැත්නම් කවුරු හරි පිනක් දහමක් ජීවිතේ හොයන මිනිස්සෙක් තමයි උදව්වක් කරන්නේ. කවදාවත් අපි උදව්වක් නොකරපු කෙනෙක් අපිට උදව්වක් කරන්නේ. ඉතින් බලන්න මාර අප ඒ ගත කරපු ජීවිතේ කිසි අවබෝධයෙන් ජීවත් වෙනවද? කිසිම අවබෝධයක් නැති ජීවිතය. ওই වැඩේ මුලින්ම දන්නවනම් මොකද්ද කරන්නේ? තමන්ගේ දරුවන්ට සලකන ගම තව අනිත් එහෙම අසමාජ අසරණ වෙන මිනිසුන්ට සැලකුවාම උදව් ලබා ගන්න නෙවෙයි සලකන්න. ඒ දැන් මොකද අපිට අසරණ වෙන වෙලාවට ගොඩක් වෙලාවට උදව්වට එන්නේ අපි උදව්වක් නොකරපු මිනිස්සේ. ඇත්තද බොරුද? ඉතින් ඒක නම් ඇත්ත. අපිට පුළුවන් වෙලාවෙ අපි එහෙම මිනිස්සුන්ට උදව් කරලා තියෙන එක නේද හොඳ. ඒක තමයි බුදුහාමුදුරන්ගේ ධර්මය. නේ? දැන් බුදුහාමුදුරුවෝ පිරුණම් පාන්න වෙලාවේ වතුර ටික දුන්නෙත් බුදුහාමුදුරුවෝ මහාන වෙච්ච අයනේ. වතුර ටික දීලා ඒව කර දැන් තමන්ගේ නෑදෑයෝ කියලා ආවේ නෑනේ. එහෙම තමයිනේ. එයාලා අන්තිම දාන දී එකයි බුදු වෙන්න කලින් දීපු දානයයි කියවනේ ශ්‍රේෂ්ඨ. එහෙම කිව්වනේ බුදුහාමුදුරුවෝ අයිය. අන්තිමට දෙන දාණය දැන් අනිත් අය මැදදී දෙන්නේ බුදුහාමුදුරන්ගේ බණ අහ ගන්න. අයි උදව්වක් ගන්න පුළුවන්. නමුත් අන්තිමට දෙන කෙනාට එහෙම නෑ. අයිත් එයාට බුදුහාමුදුරුවෝ හම්බ වෙන්නේ නෑ. නේ? එයා කිසිම බලාපොරොත්තුවක් නැතුව ඒ උදව්ව කරන්නේ. බුදු වෙන්න කලිනුත් එහෙමයි. දානි දෙනකොට දන්නේ නැහැ මෙයා බුදු වෙයිද නැද්ද කිසි කතාවක් දන්නේ නැහැ. ඒව බලාපොරොත්තු වෙරෙයිද දාන. මොන දානද? එතන කවුරුත් දන්නේ නැති අය තමයි එහෙම උපකාර කරලා තියෙන්නේ. ඉතින් ඒව ශ්‍රේෂ්ඨයි කියලා කිව්වා. ඉතින් ජීවිතේ එහෙම නා ඕගොල්ලෝ මොකද්ද කරන්නේ? තමන්ගේ කියලා මඩි ගහගෙන එකතු කරගෙන එහෙම යනවට වඩා මම මේ කියන්නේ හොඳට හිතලා බලන්න අස්සරලා ජීවත් වෙන්න. නේ දැන් මම මේ ජීවිතේ මේ බලන කල්ම අපේ අම්මට කිව්වා. ඔහේ අපිට වියදම් කරා. අර නංගිට වියදම් කරා. නමුත් ඔහේ බලාගන්නේ දැන් කවුද? අපි නිකන් ඇවිල්ලා බලලා යනවා විතරයි. මේ පොදු ධර්මයක් කියන්නේ. ඊට පස්සේ ඒක තමයි අත්ත කතාව. ඒ වුණාට අර පපුවේ ගින්නක් හදාගත්තනේ මොකද්ද කියන්නේ මේ මගේ කියාගෙන. මගේ දරුවෝ මගේ ඉඩක්. දැන් හදිස්සියෙන් ගුණවත් ළමයෙක් හිටියොත් කරයි. ගුණවත් කියන්නේ ඒ ළමයා දෙමාපියෝ උදව් කරපුවා දන්නෝ. කරන්න ඕනේ කියලා දන්නෝ. එහෙම කැපකිරීමක් කරයි. අද නමුත් අපේ රටේ ආර්ථික තත්ත්වයන් රටවල් වල ගියාම ඒ ළමයි අසරණ වෙනවා. මොකද දැන් ඒ දරුවෝ ඉගෙන ගන්න දාලා ඉන්න බෑ. සලකන්න ඕනුණත් සලක ගන්න බෑ. එහෙමත් අසරණ වෙනවා. මම මේ කියන්නේ කාගවත් වරදක් නෙවෙයි මේ ජීවිතේ හැටි. මොකද්ද මං කිව්වේ? දරුවෝගේ වැරදිවත් දෙමාපියෝගේ වැරදිවත් නෙවෙයි ජීවිතේ හැටි. ඉතින් ඕක තේරුම් ගන්න ඕන. මේක දැන් තරුණ වයසේ කවුරු හරි ගහනට යා තේරුම් ගන්න ඕන. මගේ කියලා විතරක් හම්බ කර එකතු කර ගොඩ ගහ දීලා වැඩක් නැහැ. තමන් අඳුරන්නේ නැති අයටත් උපකාර කරනවා. ඒ උපකාරයක් බලාගෙන නෙවෙයි. මොකද අපිට කවදාකාරි අසරණ වෙච්ච වෙලාවට උපකාර කරන්නේ කවුද? කවදාවත් අපි උදව්වක් නොකරපු කෙනෙක් බොහෝ දුරට. බලන්න එහෙම වෙලා නැත්නම් කියලා දැන් බස් එකක් ඇක්සිඩන්ට් වුණාම. මොකෝ අපේ නෑදෑයෝ ඇවිල්ලා අරන් යනවද ඉස්පිරිතාලෙට? අපිව ගැන දන්නේත් නෑ දැකලත් නෑනේ. එහෙමනේ ඒගොල්ලෝ වෙලාව කැප කරලා කරන්නේ. නේ? අපි උදව් කරපු අය එනකොට නම් අපි මැරිලත් ඉවරයි වෙලාවට. ඒක මං කියන්නේ කල්පනා කරලා ජීවිතය කියන්නේ අන්න එහෙම එකක්. එහෙම ජීවිතේ බුදුහාමුදුරුවෝ ඕනට වඩා ආසාවෙන් බැඳුනහම ගින්නක් විතරයි ඉතුරු වෙන්නේ. මොකක් විතරයි ඉතුරු වෙන්නේ? ගින්නක්. දැන් දෙමාපියන්ට හිතනව නේද මං දරුවන්ට මෙහෙම කරා. අරම කරා. හිතෙනවා ඉතින්. හිතක් තියෙනවනේ. ඊළඟ අයිපත් වෙනවා. මොකක් වෙනවද? පත් වෙනවද නැද්ද? ඒ මතක් වෙනවනේ අර ලෙඩ ඇඳක ඉන්නකොට මම මෙහෙම කරා ඉස්කෝලේ ගෙනිච්චා. හිත හදා ගන්නවා අයිත් තමන්ගේ දරුවනේ කියලා. ඒ වෙලාවේ බෙහෙත් ටික අරන් එන්න එක්ක දන්නේ නැති නර්ස් කෙනෙක්. නේ? ඉතින් ඕක කලින්ම තේරුම් අරගෙන තමන්ගේ අය කියලා ඕනට වඩා අල්ලගන්නේ නැතුව යුතුයකම් ටික කරලා හැමෝටම සලකගෙන ඉන්නවා. ඔහොම මතක් වෙන්නේ නැහැ. ඒතර මතක් වෙනවා මම දන්නේ නැති මිනිස්සුන්ට ඕන තරම් උපකාර කරා. ජීවිතේ ඕනට වඩා තමන්ගේ කියලා අල්ලගෙන ගොඩ ගහගත්තේ. ඉතින් ඒතකොට තමන්ට පශ්චාත්තාවයක් නැහැ. ගින්නක් නැහැ. මොකක් නැද්ද? ගින්නක් නැහැ. නේ? ඉතින් ඒක නිසා ජීවිතේ මම කියන්නේ හොඳට ඇස්සරලා තේරුම් අරගෙන ජීවත් වෙන්න. එහෙම නැතුව ඉබාගත ජීවත් වුණාම අන්තිමට සාපයක් විතරයි ඉතුරු වෙන්නේ. මොකක් විතරයිද? සාපයක්. මොකද සාපේ? අර තමන් බැඳිච්ච දේවල් නැති වෙනවා. මේ ලෝකේ හැටිනේ නැති වෙනවා. විනාශ වෙනවා.
ඉතින් ඒව විනාශ වෙනවා දකිනකොට Tamanට දරා ගන්න බෑ. ගිනි ගන්න. මොකක් කරනවද? ඇවිලෙනවා. පපුව ඇවිලෙන సంతාණයටපත් වෙනවා. නිවන් දැකලා නැති නිසා. නිවීම දන්නේ නැති නිසා. නිවීම දන්නේ නැත්තේ ගිනි ගැනීම හරියට දැනගත්තේ නැහැ. දැන් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඇයි ඔහෙලා ගිනි ගන්න කියලා හොයන්න කියලා. දැන් ගින්න නම්පත් වෙන්නේ ප්‍රතිඵලයනේ. එහෙම ඒ අවස්ථාවට අපි ගොදුරු වෙන්නේ ඇයි? අන්න කිව්ව වචනේ කැමැත්තෙන් බැඳෙනවා. මොකක් වෙනවද? කැමැත්තෙන් බැඳෙනවා. අතනින් තමයි දැන් උදාහරණයක් කියනවා නම් දැන් ඔයගොල්ලෝ විවාහ වෙන්න කලින් ඒ විවාහ වෙන්න කෙනා ගැන දන්නේ නැහැනේ. එයා කවුද කියලා විවාහ වෙන්න කලින් ටික කාලයකට කලින් තමයි දන්නේ. ඒ දැනගන්න කලින්, ඔයා අඳුරන්න කලින්, ඔයාට යොමු වෙන්න කලින් මේ මිනිස්සයා ඇක්සිඩන්ට් වුණොත් ඔයාට දුක හිතේද? එහෙම දුකක් ඇති වෙන්නේ. ඇයි? දැන් Taman දැනගන්න කලින්, යාළු වෙන්න කලින්, ප්‍රේමය හට ගන්න කලින් එයාට කරදරයක් වුණා කියලා දුක් වේද? නෑ. දැන් ඊට පස්සේ කසාද බඳලා දරුවෝ ඉන්න මූලික වයස. බඳපු දවසට පස්සේ දවසේ කරදරයක් එනවා. දුකයිද නැද්ද? ඈ? දුක ගොඩක් වැඩි. දැන් ඊට පස්සේ දරුවෙක් හම්බ වෙනවා. දරුවෙක් හම්බ වෙච්ච දවසට පස්සේ කරදරයක් එනවා. දෙන්නගේ එක්කෙනෙකුට. දැන් දුකයිද නැද්ද? දුක. ටික කාලයක් යනකොට නම් ඉතින් මැරුණත් එකයි හිටියත් එකයි. දුකේ ජීවිතේ හැටි. දැන් ඉතින් ලොකුම එපා වෙලා විඳවල තාට කරක් බැඳීම් දුර්වල වෙලා යනවා. බැඳීම් වැඩි කාලෙ මම ඔය කියන්නේ හිතලා බලන්න. නේ? සමහරවන්න වයසට ගියත් ඒක බැඳීම තියෙනවා. ඉතින් එතකොට ජීවිතේ එතකොට අපි කවුද බැඳීම් හදාගත්තේ? තමන්ම තමයි. කවුද? අන්න ඊළඟට බුදුහාමුදුරුවෝ වැදගත් ප්‍රශ්නයක් යොමු කරනවා. තමන් කියලා කියන්නේ කවුද? දැන් තමන්නේ බැඳිලා ඉන්නේ. කවුද බැඳිලා ඉන්නේ? තමන්. තමන් තමයි තමන්ගේ දරුවන්ට බැඳිලා ඉන්නේ. ඉඩ කඩම් වලට බැඳිලා ඉන්නේ. රූපයට බැඳිලා ඉන්නේ. දැන් බුදුහාමුදුරුවෝ අහන ඊළඟ ප්‍රශ්නේ තමයි තමන් කියන්නේ කවුද? ඔක තමයි බුදුදහම බෞද්ධයෙක් වෙන්න තියෙන පළවෙනිම දේ තමයි තමන් කවුද කියලා තණ්හාව නැති කරන එක නෙවෙයි. බැඳීම් නැති කරන එකක් නෙවෙයි. බෞද්ධයෙක් වෙන පළවෙනි ප්‍රශ්නේ තමයි තමන් කවුද කියලා අවබෝධ කරගන්න. මොකක් කරගන්න එකද? කියන්න බලන්න. තමන් කියන්නේ. දැන් මුලින්ම ඔයගොල්ලෝ දරුවන්ට තියෙන බැඳීම් නැති කරගන්න ඕනෙත් නැහැ. ඉඩ කඩන් ටිකට තියෙන බැඳීම් නැති කරගන්න ඕනෙත් නැහැ. හරිද? වෙන මොන හරි බැඳීම් තියෙනවා ඒව නැති කරන්න මහන්සි වෙන්න ඕනෙත් නැහැ. ඒවා ඇවිලෙනවා කියලා දැනගන්න. මොනක් කියලා දැනගන්න ඕනද? ඇවිලෙනවා කියන එක තමයි දැනගන්න. හැබැයි තාම ඒවා අයින් කර ඇවිලෙන ගින්න අයින් කරන්න ඕනේ. හැබැයි පළවෙනි එකටම බුදුහාමුදුරුවෝ කියන්නේ මෙන්න මේක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. කවුද මේ තමන් කියලා කියන්නේ? දැන් ඕගොල්ලෝ තමන් කියලා කෙනා නිසා නෙවෙයි. තමන් බැඳීම් හදාගන්නේ. තමන්ටනේ බැඳීම් අසරණ වෙයි කියලා බයට. බුදුදහමේ වැදගත්ම ගැන්වීම. පෙන්වා දීම. ඒක තමයි. මොකද්ද? තමන් යනු කවුද? දැන් කවුද තමන් කියලා කියන්නේ? දැන් අහලා බලන්න. කවුද තමන් කියලා කියන්නේ? දැන් ඔබතුමා කියලා කියන්නේ කවුද? හයියෙන් කියන්නේ නැහැ නේද? නෑ ඒ කියන්නේ පොයි අහමු වචන. ඒව නෙවෙයි මං අහන්නේ අත්දැකීමෙන් තමන් කියන්නේ කවුද? අයිත් දැන් මම මේ අහන්නේ බණ පොත්වල වල බණ ඇහුවත් එකයි වුණා නැතත් එකයි. සරල ප්‍රශ්නයක් අහන්නේ. දැන් ඔයාලා හැමතිස්සෙම විතරනේ. මගේ දරුවෝ. එතකොට කවුද මම කියන කෙනා ඉන්නෝනේ තමන්. තමාව ඉන්නවා. හරිද? මගේ ඉඩම. මගේ වාහන. මට මම තමයි හිතන්නේ. මට හිතෙච්ච එක තමයි හරි. එහෙම හිතනවනේ. දැන් මේ කෙනා කවුද? කොටස් වල එකතුවක් කියලා කියන පොත්වල කියන දේවල්. ඔයාලගේ අත්දැකීමෙන් ඔය කියන්නේ. දැන් ඕගොල්ලෝ ඇක්සිඩන්ට් එකක් එනවා දකින්න. දකුණාම කට උත්තරයක් දෙනකොට පොත්වල තියෙනවද කියන්නේ දැකපු දෙයද කියන්නේ. මම අහන්නේ ඒක තමයි. ඇක්සිඩන්ට් එකක් යනවා මම අහන්නේ. ඒතර මට ඕගොල්ලෝ බණ ඇහුවත් එකයි. ඕකේ තමන් කියලා නිතරම හිත ඉන්න එකනේ. ඒ ගැන තමයි මේ අහන්නේ. කවුද තමන් කියලා කියන්නේ? මම පුතාගේ අහන්නේ. ඈ? දැන් ඔයාගෙන අහන්නේ. කාගෙන්වත් අහලා වැඩක් නැහැ. කවුද ඔයා කියලා කියන්නේ? මේ කවුද? අර මේ රෙකෝඩින් කරන පුතෙක් ඉන්නේ. ඔයා කියන්නේ කවුද? කවුද? මම කියන්නේ කවුද? මම කියන්නේ කවුද? ඔයාගේ නම මොකද්ද? ගම කොහෙද? ආවෙදන් කවුරු කෙනෙක්ද කියන්නේ? ඔයා කියන්නේ ඉස්කෝලේ කොහෙද? අම්මගේ තාත්තගේ නම. දැන් ඔය කා ගැන විස්තරද කියන්නේ? ඒක තමයි මම අහන්නව තමයි. එතකොට ඔයා ගැන අහුවොත් ඕක නේද කියන්න වෙන්නේ? වෙන මොකුත් නැහැනේ. දැන් මේක තමයි තමන් කියලා අහුවොත් ඕක නේද කියන්න වෙන්නේ? දැන් අහනවා කොහෙට හරි තමුගේ නම මොකද්ද? එතකොට කියනවද නැද්ද? කියනවා. එතකොට අල්ලපු ගෙදර එකා කියන්නේ නැහැනේ. තමුන් කසාද බැඳලා ඉන්නේ කවුද? අන්න එතකොට කියනවද නැද්ද? කියනවා. තමුගේ දරුවෝ කවුද? ඒ කියන්නේ වෙන්නේ අවුගේ තමන්ගේ කියලා හිතන්නේ. එහෙනම් කල්පනා. එදා ඒ වෙලාවට උත්තර දෙන්නේ බනද ඔයාගේ ජීවිතේද? ඒක තමයි මම මෙහා දැන් තමන් කියලා ගන්නේ කවුද? තමන්ගේ ගෙදර ඇඩ්‍රස් එක මොකද්ද? එහෙම අහනවනේ. උසාවියේදීත් අහනවා. නේ? ඒතර උත්තර දෙනව නේද? නේ? තමුන්ට සහෝදර සහෝදරියෝ ඉන්නවද?
ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවද? ආන්නේ ආනකොට උත්තර දෙනවද නැද්ද? උත්තර දෙනවා. අන්නේ තමන් කියලා ගන්න. එතකොට ඔයාට ඔයා කියලා පෙන්වන්න මොකක් හරි එකක උපකාරයක් ඕනද නැද්ද? මොකක් හරි දෙයක උපකාරයක් ඕනද නැද්ද? දැන් තමන්ගේ නම ඕන. නම කියන්නේ තමන්ගේ එකක් නෙවෙයිනේ. තමන් දෙමාපියෝ හරි කවුරු හරි දාපු එකක්. මම තාරක. තාරක කියන එක නැතුව දැන් මම කියන කෙනාගෙන කියන්න පුළුවන්ද? බෑනේ. පුළුවන්ද බැරිද? බෑ. මම බෙලි ගහක් දැක්කා. දැන් අර බෙලි ගහ කියන එක නැතුව තමන් මම ගැන කියන්න පුළුවන්ද? බෑ. මට අර වාහනයක සද්දයක් ඇහෙනවා. එහෙම කියන්න පුළුවන් නේ. එතකොට දැන් බලන්න මම කියන එක ගැන කියනකොට මොකක්ද කියනවද? අර වාහනය කියන එක උපකාර කරගන්න. තේරෙනවද නැද්ද? එතකොට දැන් මේ තමන් ගැන කියන්න යනකොට තමන්ට වෙන මොනවම හරි මොකක්ද ඕන වෙන්නේ? ඒ මොකක් හරි උපකාරයක් ඕන. දත්තයක් ඕන වෙනවා. විස්තරයක් ඕන වෙනවා. එතකොට කියන්න පුළුවන්. ඒ කිසිම දෙයක් නැතුව තමන් ගැන කියන්න පුළුවන්. මොකක් හරි වෙනම දත්තයක් නැතුව, විස්තරයක් නැතුව තමන් ගැන කියන්න පුළුවන්. ඒ අම්මා ওই බණ අහලා වැඩි. ඒකයි ප්‍රශ්නේ. එතකොට මෙච්චර සරලව කියන එකක් තේරෙන්නේ නැහැ. ඒ නාම රූප කියන්නේ තර වගේ වාහනයක් කියන එක තමයි. අයිත් වචනේ. දැන් නාම රූප දෙකක් කියන වචනේ නැතුව තමන් ගැන කියන්න පුළුවන්ද? මම නාම රූප. එතකොට නාම රූප කියන වචනේත් එක තමයි මම ඉස්මතු වෙන්නේ. දැන් මම කියන එක ඇහුවොත් මේ වෙලාවෙම තමන් කියන්නේ කවුද කියලා අවබෝධ කරගන්න පුළුවන්. ඒ බුදුහාමුදුරුවෝ කියන්නේ ඔන්න ඔක තමයි පළවෙනි බෞද්ධයෙක් වෙන්න තියෙන පළ ආසාව නැති කරන බැඳීම් නැති කරන එක දෙකට. ඉස්සෙල්ලම හොයාගන්න කියන තමන් කියන්නේ කවුද? කවුරු මොකක් කියන්නේ කවුදද? තමන්. එන්න ඒකට බුදුහාමුදුරුවෝ උපකාරයක් කරනවා. උපකාරය තමයි තමන් කියන එක මෙන්න මේ වගේ. මේ වගේ දෙයක්. ඒ බුදුහාමුදුරුවෝට ඇත්තටම පවතින එකක් නෙමෙයි. මොකක් පවතින එකක් නෙවෙයිද? සත්‍ය වශයෙන්ම තමන් කියලා එක මේක ඒ බව බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා කියලා කියන අනාත්ම ධර්මයක් දේශනා කරනවා කියන්නේ. මොන ධර්මයක්ද? දැන් බුදුහාමුදුරුවෝගේ අවබෝධය තමයි මොකද්ද? ආත්මයක් නෙවෙයි අනාත්මයක් තියෙන්නේ. මොකක්ද තියෙන්නේද? දැන් ওই තමන් කියන එකට පාලි වචනේ තමයි අත්ත ඊළඟට යනවා ආත්මය කියන එකට. හරිද? ඒ බුදුහාමුදුරුවෝගේ බංගාදි භාෂාවේ සිංහල භාෂාවෙන් තමයි. දැන් එතකොට දැන් ඔයාලට හිතෙන්නේ ඔයා කියන කෙනෙක් ඉන්නවා කියලාද නැහැ කියලාද? මට ඕන හරි උත්තරේ. ඒ කියන්නේ මට ඕන බුදුහාමුදුරුවෝ දීපු උත්තරේ නේ ඔයාලා හිතන උත්තරේ. දැන් ඔයාට ඔයා කියලා කෙනෙක් ඉන්නවද නැද්ද? ඈ? ඔය ඉන්නවා කියන අය තොස්ස. හොඳට තොස්ස. අන්න ඒගොල්ලෝ හරි. ඒගොල්ලෝ තමයි බණ අහන් ඉන්නේ. අනිත් අය අහපු ඒවා වචන ටිකක් ඔළුවේ තියාගෙන මේ වෙලාවට එකක් ගත්තා. අපිට අපි කියලා කෙනෙක් ඉන්නවයි කියලා හිතලානේ අපි මේ හැම වැඩක්ම කරන්නේ. නේ? ඒක ඇත්තයි කියලා හිතන් තමයි කරන්නේ. බුදුහාමුදුරුවෝගේ අවබෝධය තමයි අනාත්මයි. අපිට තාම එහෙම දහමක් අවබෝධ වෙලා නැහැ. ඉතින් ඒක පිළිගන්න එපායි. මේ දැන් කවුරු හරි යන ඕස්ට්‍රේලියාවට අපි එතකොට ඌ කියනවා මම ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ආවා. හරි ඌ ගිහිල්ලා ආවිල්ලා. දැන් අපිත් කියනවා ඒක අහලා අපිත් ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා. ඒක හරිද වැරදිද? ඒක හරිද වැරදිද? වැරදි. අපි තාම ගිහිල්ලා නැහැ. අපි ගිහපු එකෙන් අහගත්ත විතරයි. මං කියන්නේ තේරෙනවද? ඒ වගේ තමයි දැන් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තමයි උන්වහන්සේගේ ධම්ම අවබෝධය තමයි තමන් කියලා කෙනෙක් හිටියා මේ බුදු වෙන්න කෙනෙක් කලින් හිටියා. හැබැයි සත්‍ය හොයාගෙන යනකොට එහෙම එකක් ඇත්තටම එහෙම හිතාගත්ත එක වැරදි කියන්නේ. එහෙම තමන් කියලා හිතාගත්ත එක වැරදි. ඒක මුලාවක්. මොකක්ද කිව්වේ? මුලාවක්. ඒක ඊට පස්සේ අපිට කිව්වා ඒක අපිට ධර්මයේ දේශනා කරා. ඒක මුලාවක් බව ඔබලා ප්‍රත්‍යක්ෂ කරගනින්න. එතනින් තමයි ශාසනයට ඇතුල් වෙන්නේ. මොකට ඇතුල් වෙන්නේද? ශාසනය. දැන් එතකොට ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕන බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න තමන්ට නෙවීමක් කිව්වොත් හරිද? එතකොට තමන්ට නෙවීමක් වෙන්නේ තමන් කියන්නේ කවුද කියලා අවබෝධ කරගන්න. අර බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ කුමාරවරු වගේක් හිටිය. ඔයගොල්ලෝ ඔය කතා දන්න හින්දාම වැඩි කියන්නේ. ඒගොල්ලෝ මේ සාමාන්‍ය හොඳ සල්ලි තියෙන පවුල් වල කියන්නේ ධනවත් පවුල් වල. ඒගොල්ලෝගේ 29 දෙනෙක්ටම යාළු වෙච්ච ගෑනු ළමයි හිටියේ එක්කෙනෙක්ට නෑ. එයාට සල්ලි දීලා ගෑනු ළමයි ගත්ත විනෝද වෙන්න යන. ඉතින් ඒගොල්ලෝ ගිහිල්ලා විනෝද වෙනකොට පූල් එකක නාලා බීලා ඉන්නකොට අර සල්ලි වලට ගෑනු ගත්ත කෙනා මොකද කරේ? එයාට ඉතින් බැඳීමක් නෑනේ. එයා ඔය සල්ලි වලටනේ. එයා බැලුවා මෙන්න මේක වෙලාවේ තමයි මේ ඇඳුම් ටික ආභරණ ටික උස්සයි යන්නේ තියෙන වෙලාව කියලා අරුන් හොඳට හෙළුවෙන් නනා ඉන්නකොට ඔක්කොම අරන් ගියා. ඇත්ත කතාව ඒක. අහලා නැද්ද ඒ කතාව? ඉතින් එතකොට අරයා කරේ යාට වැඩක් නෑ. මෙන්න ආලා පන් ගන්න. යාට බැලුවා මේ වගේ chance එකක් අයිත් වෙන්නේ නෑ. තාම මොනවා හරි මත් වෙන්නත් බීලා ඉන්නේ නැති. අර ටිකත් අරගෙන ඒ ගෑණි ගියා. දැන් අරගොල්ලෝ ගොඩට ඇවිල්ලා බලනකොට ඇඳන්න අඳුන්නේ නැහැ. ඔක්කොම මොකක් කරලාද? කසීසල් කෙනෙක් වටින ඇඳුම්. ඒ කාලේ ඇඳුම් හරි දුර්ලභ. ඊළඟ ආභරණ ඒවත් අරන් ගියේ. දැන් මේගොල්ලෝ හැමතැනම හොයනවා. අර ගෑණි. හොයාගන්න නැහැ. ඒතකොට ඒ යන මග බුදුහාමුදුරුවෝ ඉන්නේ. මේගොල්ලෝ දන්නේ නැහැ මේ බුදුහාමුදුරුවෝ කියලා. ඒ කාලේ මේ බුදුහාමුදුරුවෝගේ වයස අවුරුදු 35 36ක් වගේ. බුදු වෙච්ච අලුත. හරිද? එතකොට යාලා දන්නේ නැහැ මේ යාලා. හිතන්නේ මේ ශ්‍රමණේ කවුරු හරි ඉන්නවා කියලා. ඉතින් ඒගොල්ලෝ ඇහුවා මෙන්න මේ හැඩහුරුකම් කියලා. මෙන්න මේ වගේ කෙනෙක් ගියා දැක්කද කියලා. ඒතකොට බුදුහාමුදුරුවෝ ඇහුවා
ඔය කොහේවත් යන අයන්ගේ ගැන මගෙන් අහලා වැඩක් නෑ. මගෙන් අහනවා තමන් කවුද කියලා. එතකොට මම කියලා දෙන්නම් කියලා. මොකද්ද ඇහුවේ? තමන් ගැන අහනවා. එතකොට මම කියලා දෙන්නම්. අන්න එතකොට මේ මිනිස්සුන්ට ටිකක් උගත් බුද්ධිමත් ප්‍රඥාවන්ත. අන්න ඒක එයාලට වැඳුනේ ඒ වචනේ. ඇත්ත නේනම් අපි කොහේවත් යන අය ගැන හොයාගන්නට වඩා වටිනව නේද තමන් ගැන හොයාගන්න. ඔයාට පුළුවන් අපිට තමන් ගැන කියලා දෙන්න. ඔව් මට පුළුවන් නිසා තමයි කිව්වේ. අන්න ඒගොල්ලොත් එක සාකච්ඡාවක් ඇති වුණා. මේ වගේ නෙවෙයි කැලේදී ඇති වෙච්ච සාකච්ඡාවක්. හරිද? ඒ සාකච්ඡාවේ අවසන් ප්‍රතිඵල වශයෙන් මේගොල්ලෝ තමන් කියන්නේ කවුද කියලා මොකක් කරගත්තද? අවබෝධ කරගත්තා. දැන් මේ අවබෝධ වුණේ ගෙදර ගිහිල්ලාද මේ බණහක් මේ සාකච්ඡාවේ වෙලාවෙදී. දැන් ඕගොල්ලෝ මේක හරියට සහභාගී වුණොත් ඕගොල්ලන්ට මේ වෙලාවේ යන්න කලින්ම තමන් කියන්නේ කවුද කියලා හොයාගන්න පුළුවන්. මට ඒකට උදව් කරන්න පුළුවන්. හරි. ඉතින් දැන් පළවෙනි එක තමයි දැන් තමන් කියලා කෙනෙක් ඉන්නවා ඒක ඇත්තයි. ඒක මත ඒක දැන් ඇත්තයි කියලා හිතන්නේ මගේ මේ මගේ දරුවෝ කියලා එන්නේ දැන් අපි කණුවක් එපායේ මොකක් හරි බඳින්න. කණුවක් නැති තැනක හරකෙක් බඳින්න බෑ. දැන් අපි හිතනවා මෙතන කණුවක් නැහැ. අපි කණුවක් තියෙයි කියලා හිතන් මෙතන හරකෙක් බඳිනවා. එතකොට ඌ ඒකට බැඳිලා ඉන්නවද? නෑ නේ. ඉතින් අපි බැඳලා අපි හිතාගත්ත එක වැරදි. මෙතන කණුවක් නැහැ. නේ? හට්ටිය ලිපේ තියෙයි කියලා හිතාගෙන තෙල් දාන්න. හට්ටිය නැහැ. එතකොට හිතාගත්ත එක හරිද වැරදිද? වැරදි. ඒ වගේ නේ. ඒක අපි ළඟ දැන් අපි ඊට කලින් තෙල් දාන්නේ හට්ටියට හට්ටියක් තියෙයි කියලා හිතාගෙනද නැහැ කියලා හිතාගෙන. තියෙයි කියලා හිතාගෙන. තෙල් බිම වැටෙනකොට තමයි 100 එන්නේ අඩෝ එතන හට්ටිය තියලා. අපි වගේ වෙලා ඇතිනේ ඕනතරම්. කේතලේ රස නැtei කියලා හිතන් අල්ලනවා. ඒක පිච්චිච්ච ගමම අවබෝධයක් එනවා මොකක් වෙනවද? වෙන 100කින් ඇවිල්ලා එකපාර අල්ලන. එතකොට රත් වෙලා තියෙන්නේ. එතකොට අවබෝධයක් එනවා ටක් ගාලා අත ගන්නෝනේ. දැන් අර ඇල්ලුවේ රස්තරි තියෙයි කියලා හිතන්ද නැහැ කියලා හිතන්ද? නැහැ. එතකොට අපි හිතාගත්ත එක හරිද වැරදිද? වැරදි. අන්න ඒ වගේ බුදුහාමුදුරුවෝ කියන තමන් කියලා කෙනෙක් ඉන්නවයි කියලා හිතාගෙන හිටියට ඒකේ ඇත්ත කතාවේ කවුරුවත් දන්නේ නැහැ. මොන කතාවද? ඇත්ත කතාව. ඇත්ත කතාව හොයා ගත්තොත් අන්න තමන් කියන්නේ කවුද තමන්ට හම්බ වෙනවා. දැන් ඔන්න ඇත්ත කතාව නැහැ. හරිද? දැන් ඉස්සෙල්ලම මම ඔයාලට කිව්වා තමන් කියන කෙනා හුවා දක්වන්න. තමන්ගේ ලොකුකම් කියන පම්පෝරි ගහනවා අපි හැමත් කරනවානේ. ඒ කියන්න මොකක් හරි ඕන. මට අරයා හම්බුණා මෙයා හම්බුණා එහෙම නැතොත් තමන් කී කියලා කවුරුවත් අහන්නේ නැහැ නේ. එක්ක අර විභාගේ පාස් වුණා මේ විභාගේ පාස් වුණා අර රටට ගියා මේ රටට ගියා මෙච්චර ඉඩම් තියෙනවා අච්චර තියෙනවා නේ. ඒ මොකක් හරි ඕන. මොකක්වත් නැතුව තමාව මතුවේ. ඉතින් ඔයාලා නිදා ගන්න වෙලාවට ඔයාලට එහෙම ලොකුකමක් තියෙද නිින්ද ගියපු වෙලාවට. තියෙනවද? දැන් හොඳට නිදි වෙලාවට තේරෙනවද? තමන් මේ ඉඩ කඩන් තියෙන යාන වාහන තියෙන උග්ගත් එහෙම හිතනවා. ඒක ඔයාලා තමන් කියන කෙනා ඒ වෙලාව නිින්ද ගියපු වෙලාව කොහෙ ගිහිල්ලා? දැන් මොන ඇහැරෙන මොකක් කරනවද? ඇහැරෙනකොටම ළමයා අහනවා මේ අහනවා මේ නැගිටින්නේ නැද්ද? කවුද දැන් අහන්නේ? දැන් කවුද එහෙම අහන්නේ? තමන්. අන්න දැන් තමන් කියන කෙනා මතුවෙලාද නැද්ද? මතුවෙලාද නැද්ද? නිදා ගන්නට හිටපු නැති එක දැන් මතුවෙලා නේද? එතනම නැගිට මතුවෙච්ච වෙලාව ඉඳලා හැන්දෑව වෙනකම්ම කවුරු කීයද හිත වැඩ කරන්නේ? තමන් කියලා හිතන්නේ. දැන් ඊට පස්සේ කියනවා ගෑණි මිනිහා ඉන්නවා නම් කියනවා තමුසෙට තේරෙන්නේ නැහැ මෙහෙම තමයි හරි. ගෑමිනිය නෑ තමුසෙට තේරෙන්නේ. දැන් කවුරු කියන එක හරි කියලා හිතන් දෙ තර්ක කරන්නේ. ඒ දරුවෝ ඇවිල්ලා කියන අම්මට තේරෙන්නේ නැහැ මේ අද ඉස්කෝලේ ගියාට වැඩක් නැහැ කියලා. එතකොට දැන් අර දරුවෝ හිතන් කවුරු කියලා හිතාගෙන. දැන් එක එක්කෙනා දැන් තමන්ව මතු කරගන්න. කවුරු මතු කරගන්නවද? දැන් මෙතක් වෙලා හිටියද නැද්ද? දැන් නිින්ද යනකම් නැගිටිනකම්ම හිටියේ නැහැ. නැගිට ගමන් මතු වෙනවද නැද්ද? මතු වෙනවා. අන්න දැන් එහෙනම් තමන් කියන කෙනා ඉන්නවා කෙනෙක් නෙවෙයි. යම් යම් දේවල් හරහා මතුවෙන කෙනෙක්. මොකද්ද කිව්වේ? යම් යම් දේවල් සිද්ධි හරහා මතුවෙන. මොනවද සිද්ධි? ඇහෙන් දකින්නකොට. අන්න ඇහෙන් යමක් දකින්නකොට. අන්න සභාපති මහත්තයා හොඳට නිදි. ඇහෙන් යමක් දකින්නකොට තමන් මතුවෙන. හරිද? නැත්තම් කනේ යමක් අහනකොට. දැන් මහත්තයා හරි නෝනා හරි කෝල් එකක් ඇවිල්ලා හොර රහස එහාට ගියා. දැන් අහගෙන ඉන්නේ කවුද අහන් ඉන්නේ? දැන් අර කන දාගෙන අහන් ඉන්නේ. කවුද අහන් ඉන්නේ? නැත්නම් තමන්ගේ දරුවෙක්. තරුණ වයසේ දරුවෙක් ඉන්නවා එහෙම ආවම ගියා. හරියට දෙමාපියෝ අහනවා. දැන් කවුරු අහන් ඉන්නවයි කියලා හිතන් අහන් ඉන්නේ. ඊට පස්සේ අහන කාටද කතා කරේ? කාටවද යාළුවෙට? කෝ යාළු පෙන්නපන්. දැන් කවුරුද මේ බලන්නේ එතකොට? දැන් ඒතර අහන එකක් කරා තමන් මත වෙනවා. කවුද මොකක් කරාද? අහන දෙයක් කරා. පේන දෙයක් කරා. ඊළඟට ආග්‍රහණය කරන දෙයක් කරා. ඒකද කෑම කනකොට ඒ කඩේ නම් කෑම රහයි මං කලිනුත් කෑවනේ. කියනවද නැද්ද? ඕක නම් නතර කරන්න එපා ලුණුත් නැහැ සීනිත් නැහැ. ඕක මං කාලා තියෙන්නේ. කියනවද නැද්ද? රහක් කරා මත වෙනවා. නැත්තම් කය අතපත ගන්නකොට පහස හරහා මත වෙනවා. හරිද? එහෙම නැත්තම් හිතින් කල්පනා කරනකොට. මොකක් කරනකොටද? කල්පනා කරනවා. අපි කල්පනා කරනකොට තමයි වැඩියෙන් මතුවෙන්නේ. අරූ මට මෙහෙම කරා. ඉඳපන්. මම උදව්වක් ඉල්ලුවම තමයි දෙන්න බැරි අපිනුත් ඉල්ලන් වරෙන්කෝ. හිතනවද නැද්ද? කල්පනා කර කර තමන්ව මතු කරගන්න.
තමන් කවුද මතු කරගන්නේ? අන්න බුදුහාමුදුර අපිට පෙන්නනවා තමන් කියන කෙනා මතු වෙන හැටි. ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා. මේ රූපයක් තියෙනවා. ඒකට හිතක් පහළ වෙනවා. මොකක් පහළ වෙනවද? විඥානය පහළ වෙනවා. ඒතර ඇහැයි රූපයයි විඥානය එකතු වුණාම අපි කියනවා පේනවයි කියලා. මොකක් කියනවද? පේනවා. පේනවා කියන තැන තමන් කියලා කෙනෙක් නැහැ. පේනීමක් විතරයි තියෙන්නේ. ඔන්න අපි පේන දේ අල්ල ගන්නවා හිතින්. ඔන්න හිතින් සිතුවිලි වලින් අල්ල ගන්නවා. අන්න එතකොට තමන් කියන හැඟීම මතුවෙනවා. මොකක් මතුවෙනවද? තමන් කියන හැඟීම මතුවෙනවා. කනෙන් මොකක් හරි හොඳ දෙයක් අහගෙන ඉන්න. අහගෙන ඉන්නකොට තියෙන කණයි, සද්ද ටිකයි, හිතයි. එතකොට ඇහෙනවා කියන එක විතරයි තියෙන්නේ. අන්නේ ඇහෙන එකට අපි ඒ ඇහෙන සද්දය අපි හිතින් අල්ල ගන්නවා. අල්ල ගන්නකොට හැඟීමක් ඇති වෙනවා තමන් කියලා. මොකද තමන් අහනවයි කියලා. කවුරු අහනවයි කියලාද? තමන් අහනවා. ඒක බුදුහාමුදුරුවෝ කියන ඔකේ අනිත් පැත්ත. දැන් උඹට යමක් පේනවා. පේනකොට ඒක හිතින් අල්ලගන්නේ නැහැ. බැඳෙන්නේ නැහැ. එකතු වෙන්නේ නැහැ. එහෙනම් දැන් තමන් කියන කෙනා මතු වෙයිද කියලා අහනවා. මතු වෙනවද? නැහැ. ඒ අරමුණ අල්ලගත්තොත් විතරයි. මොකක් වුණොත් විතරයිද? ඒ හැඟීම මතු වෙන්නේ. දැන් කොබලන ඔක තේරිච්ච අතොස්ස. දැන් කාටද තේරුනේ? තමන්ටනේ. එහෙමනේ. දැන් අයිත් අහුණාද නැද්ද? අහුණා. දැන් ඔතෙන්දි කොහමද අහුනේ? කන තෙවුණා, මං කියන සද්දය ඇහුණා, හිත පහළ වුණා. තේරුණාද කියලා අහනකොට ඔව් තේරුණා ගන්න තමන්ම මත උනා. කවුද මත උනේ? ඔක බුදුහාමුදුරු උපමාවක් කියන. බල්ලෙක් බඳිනවා දන්වැලකින්. බල්ලට යන්න පුළුවන් ඒ දන්වැලේ සීමාව විතරයි නේද? ඊට එහා යන්න බෑනේ. උඩ පැන්නත් දන්වැලේ උස විතරයි. අර බොරුණ බල්ලා සානට බැඳලා ඇත්තේ කොහාට හරි. ඌට යන්න පුළුවන්. ඒ වගේ තමයි කියන මේ මිනිස්සයාට හැම සත්ත්වයාටම තමන් කියන එක වටා තමයි කැරකෙන්නේ. දන්වැල තමයි තමන්. ඔයිට එහා කැරකෙන්න බෑ. ඇහින් දැක්කත් තමන්. කනෙන් ඇහුවත් තමන්. ඕක වටේ තමයි කල්පනා කර කර සංසාරේ ගෙවන්නේ. ඔයිට එහාද යන්නේ. හරියට බල්ලෙක් දන්වැලක බැඳපුවා වගේ. තේරුණේ? දැන් එතකොට දැන් ඔන්න දැන් මං ඇහුවනේ තමන්ට තේරුණාද කියලා. එතකොට හිතින් එකපාරට ආවොයි තමන් කියන හැඟීම. දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙන අන්න ඒ හැඟීම මොකද්ද කියලා අවබෝධ කරගන්න කියලා. දැන් මේ ඔයාලා බණ අහනකට කියන ශ්‍රවණය. ශ්‍රවණයෙන් වෙන්නේ අයිත් කල්පනාව. කල්පනාවෙන් වෙන්නේ අයිත් තමන් මතුවෙන එක. හැබැයි ඕක අනිත් පැත්තට මානසිකාරය කරාම අන්න තමන් බිහි වෙන. දැන් ඔහොම කිව්වම ටිකක් තේරුම් ගන්න අමාරුයිනේ. තේරුම් ගන්න අමාරු නිසා උපමාවක් කියනවා. මොකක් කියනවද? උපමාවක්. අර බල්ලම උපමා කරමු. දැන් ඔන්න බල්ල යනවා. බල්ල ගමනක් යනකොට ඔයාලත් එක්ක යනවා කියන වෝකින් එකක් යනවා කියන්නේ. එතකොට තියෙනවා වැවක් හරි පොකුණක් හරි මොකක් හරි තියෙනවා. එකපාරට බල්ල නතර වෙනවා. ඔයාලත් නතර වෙනවා. බල්ල එකපාරට බුරාගෙන යනවා. මොකද උගේම හෙවණැල්ල වැටිලා වතුරට ඌ හිතනවා බල්ලෙක් ඉන්නවා කියලා. කවුරු ඉන්නවා කියලාද? බල්ලෙක් ඉන්නවා. දැන් අපේ හෙවණැල්ල වැටුණා අපි බුරන්නේ නැහනේ. ඇයි අපි බුරන්නේ නැත්තේ? අපිට අවබෝධයක් තියෙනවා මේක මොකද්ද? මෙතන ඇති ප්‍රතිවිරුද්ධවාදී එක්කත් තමන් වෙන මිනිහෙක්වත් නැහැ. මෙතන තියෙන්නේ මොකද්ද? මනුෂ්‍ය වශයෙන් අපිට ඒක අවබෝධයක් තියෙන නිසා අපි ඒක හිතන්නෙත් නැහැ. අඩුතරම හේවණල්ලක් කියලා හිතන්නේවත් නැහැනේ. අවබෝධය කියන්නේ ඒ වගේ දෙයක්. හිතන්නවත් ඕනේ ඒකත් අපි අවබෝධ වෙලා තියෙන්නේ. දැන් බල්ලට හේවණල්ල ගැන අවබෝධයක් නැහැ. බල්ලා හිතන්නේ මොකද්ද? බල්ලගේ කෝණයෙන් බැලුවොත් බල්ලා හිතන්නේ මොකද්ද? හේවණල්ලක් තියනවා කියලාද බල්ලෙක් ඉන්නවද කියලා? බල්ලෙක්. අපි කොච්චර දන්වලෙන් ඇද්දත් ඌ අදේදි බුරනවරක. දැකලා තියෙනවද ඒ වගේ ඒවා? එතකොට බල්ලා මුලා වෙලාද සත්‍ය දැකලාද? බල්ලා මුලා වෙලාද බුරන්නේ සත්‍ය දැකලාද? ඇහෙන්නේ මුලා වෙලා. බල්ලාගේ දැක්ම වැරදි. මොකද කිව්වේ? බල්ලාගේ දැක්ම වැරදි. මොකද එතන බල්ලෙක් නෑ ඌ රැවටිලා බුරනවා. දැන් බුරලා හති වැටිලා අයිත් බුරන එක නතර කරගන්න. එහෙම අයිත් හොරාටත් බලනවා අයිත් හොරාට බුරනවා අයිත් නතර කරගන්න. දැන් ඌ ඊට පස්සේ හිතන එතන බල්ලෙක් නැතුව ඇති කියලා. මොකක් නැතුව ඇති කියලා? දැන් එහෙම හිතපු එක හරිද වැරදිද? බල්ලට හිතෙනවා බුරලා මහන්සි වෙලා එතන බල්ලෙක් නැතුව ඇති කියලා. එතකොට එහෙම හිතුවම මේ බල්ලගේ දැක්ම හරිද වැරදිද? කොහොම හරි කියන හිතන බල්ලෙක් නෑ එතන කියලා බල්ලට හිතෙනවා. ඒක හරි කියන අයත උස්ස එක්කෙනයි දෙන්න. හොඳට උස්සන අතක් පොඩ උස්සන්න පේන්න. එතන බල්ලෙක් එතකොට ඒක හරි කියන අය කට්ටිය. වැරදි කියන අයත උස්ස. හරිද වැරදිද? මොකද්ද වරද්ද? දැන් බල්ලෙක් නෑ කියලා බල්ලෙක් ඒ බල්ලා හිතන එක වැරද්ද මොකද්ද? මොකක් ගැන අවබෝධයක් නැද්ද? දැන් ඔතන බල්ලෙක් ඉන්නවා කියන එක ලොකු වරදක්. අමූලික වරදක්. ඒක පේන්නම තියෙනනේ බල්ලෙක් හෙවණැල්ලක් තියෙන බල්ලෙක් නෑ කියලා. ඉන්නවයි කියන එක වැරදි කියලා ඕන මිනිහෙක්ට තේරෙනවා. බල්ලෙක් නෑ කියන එක වැරදි කියලා තේරුම් ගන්න ටිකක් යනවා. දැන් මිනිස්සු බණ භාවනා කරන අයට තමයි ඔහොම වෙන්නේ. බණ භාවනා කරලා හිතන තමන් කියලා කෙනෙක් නැහැ කියලා. දැන් ඔක උපමාව කියන්නේ ඔක තේරුම් ගන්නනේ තමාව තේරුම් ගන්නනේ. හරිද? ඒක හරියට මේ වගේ අර කියන බෙදලා කියන කෑලි කෑලි බෙදනවා මේ සුද්ධාෂ්ටක මේ සතර මහා ධාතු. එතකොට එහෙම කියලා කියනවා තමන් කියලා කෙනෙක් නෑනේ කියලා. දැන් මේ පල්ලෙහා කාමරයක් තියෙනවා මම මේ මහත්තයට කියනවා මේ වහලා දාපු කාමරේ ඕක ඇරලා බලන්න ඕකේ කවුරුවත් ඉන්නවද කියලා. ඉතින් ඔයා ගිහිල්ලා යනවා. වහලා දාලා තියලා ඇරලා බලනකොට ඔයා මට ඇවිල්ලා කියනවා කවුරුවත් ඉන්නවද කියලා. ඔහොම මොකද්ද දෙන උත්තරේ? දැන් මිනිස්සෙක් හරි පුද්ගලයෙක් හරි හම්බුනේ නැත්තම් දෙන උත්තරේ මොකද්ද? ඔයා හිටියේ නේද?
දැන් මං කියන තේරුණේ? දැන් කවුරුත් නැහැ කියන උත්තරේ හරිද වැරදිද? වැරදි. ඇයි තමන් ඉන්නවනේ එතන. ඒ වගේ තමයි යමක් නැහැ කියලා කියන්නේ. තමන් ඉන්නවයි කියලා හිතාගෙන දැන් මේ බෝතලය මෙතන තියෙනවා. තියෙන එකක් නැති වෙන්න පුළුවන්. මේක ගිනි අරගෙන හරි විසි කරලාම නැහැ කියන්න පුළුවන්. ඒතර තියෙන දෙකක් තමයි අපි නැහැ කියලා හිතන්නේ. ඈ එතකොට ඒක හරි. හැබැයි අතන දැන් බල්ලෙක් ඉන්නවද නැහැ කියලා හිතන්න. බල්ලෙක් ඇත්තටම හිටියද හෙවණැල්ලේ? එහෙම එකෙක් හිටියේ නැහැ නෑ නැහැ කියලා උත්තරේ වැරදි. තේරුණාද? එහෙනම් එතන ඇත්ත මොකද්ද? සත්‍ය මොකද්ද? දැන් බල්ලට අතන බුර යන බල්ලට සත්‍ය පේනවා කොයි විදියටද පේනවද? දැන් අපිට සත්‍ය පේනවනේ. අපි හිතුවේ හෙවණැල්ලක් කියලා හිතුවෙත් නැහැ. මුකුත් හිතුවේ නැහැ. අපි ඒකට බුරන්නේ නැහැ. අපිට අවබෝධයක් තියෙනවා. ඒක හෙවණැල්ල බව. අපි එහෙම අවබෝධය අයිත් වචන වලින් හිතන්න ඕනේ නැහැ. අවබෝධය මොකද කිව්වේ? දැන් අපේ හිත අපේ අත පිච්චුනහම රස්නෙට අපි හිතන්නවද කේතලේ රස්නේ අත හීතලයි වැදුනම පිච්චුනා කියලා හිතන්නවද අපිට අවබෝධ වෙනවද ඒක? ඒක ෂණයෙන් අවබෝධ වෙනවා. මොකක් වෙනවද? ෂණයෙන් මේක වචන ඕනේ නැහැ. නේ? ඒක තේරෙන්නේ. එතන ඇත්ත කතාව මොකක්ද එහෙනම්? එතන හෙවණැල්ලක් නැහැ කියලා කාටවත් කියන්න පුළුවන්ද? දැන් අපේ හෙවණැල්ලයි බල්ලගේ හෙවණැල්ලයි වතුරට වැටෙනවා වැටෙන්නේ නැහැ කියලා කාටවත් කියන්න පුළුවන්ද? ඒක වැරදි. ආලෝකයයි අපේ රූපකයයි වතුරයි ඒ සියලු උපකාරයෙන් එතන හෙවණැල්ලක් නිර්මාණය වෙනවා. මොකද්ද කිව්වේ? හෙවණැල්ලක් නිර්මාණය වෙනවා. ඒක බොරුවක් නෙවෙයි. ආලෝකය නැති වුණොත් හරි වතුර ටික නැති වුණොත් හරි රූපේ නැති වුණොත් හරි හෙවණැල්ල නිර්මාණය වෙන්නේ යමක් හේතුවක් නිසා යමක් සකස් වෙනවා. මොකක් වෙනවද? ඒ සකස් වෙන දේ අර බල්ලා සත්‍ය දන්නේ නැති නිසා මුලා වෙනවා. බල්ලෙක් ඉන්නවයි කියලා. මොකක් ඉන්නවයි කියලාද? බල්ලෙක් ඉන්නවා. දැන් කොහොමද මේ මං අහන අර ධර්මයේනේ මේ උපමාව තේරෙන අයත් උස්සන්න මේ උපමාව. උපමාව වෙන මොකුත් තේරුම් ගන්න ඕනේ නැහැ. අර බල්ලා රැවටෙන එක තේරෙන බය අයත් උස්සන්න බලන්න. ඒක තේරුම් ගන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ තමයි උපමේය ගලප ගන්න. හරිද? දැන් ඔන්න ওই කාරණාව ගලප ගන්න තමන් අර යමක් දකින්න එකට. බල්ලට අතෙන්දි ඥානය නැති වෙනවා වගේ අපිට අතෙන්දි ඥානය නැති වෙලා යනවා. ඇහෙන් යමක් දකින්නකොටම තමන් මතුවෙනවා. කවුරු මතුවෙනවද? තමන් මතුවෙන්නේ අර යමක් සකස් වෙනවා. ඇහැයි රූපයයි විඥානයයි සකස් වෙනවා. ඒ සකස් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මොකද පෙනීම කියන සංසිද්ධිය වෙනවා. දැන් ඇහැ නැත්තම් ඇහැ අන්ධ නම් පේන්නේ නැහනේ. කන බීරි නම් පේන්නේ නැහැ. ඇහෙන්නේ නැහනේ. ඒතර ඇහක් තියෙනවා රූපයක් තියෙනවා. එහෙම කියලා පෙනීම ලැබෙන්නේ. හිතත් ඒකට එකතු වෙනවා. අපි මෙතන වෙන මොනවා හරි කල්පනා කර ඉන්නවා. එතකොට මේ තියෙන දේවල් පේනවද? පේන්නේ. හිතත් එකතු වෙනවා. ඇහැයි රූපයයි හිතයි එකතු වුණාම අලුත් ප්‍රොඩක්ට් එකක් බිහි වෙනවා පෙනීම කියලා. මොකද්ද? පෙනීම. රූපයයි ආලෝකයයි වතුරයි තියුණාම අලුත් ප්‍රොඩක්ට් එකක් සකස් වෙනවා හෙවණැල්ල කියලා. මොකක් කියලාද? හෙවණැල්ල. එතකොට හෙවණැල්ල කියන්නේ අපේ රූපයක් නෙවෙයි. හෙවණැල්ල කියන්නේ ආලෝකයක් නෙවෙයි. හෙවණැල්ල කියන්නේ වතුරක් නෙවෙයි. ඒ තුනේම උපකාරය සකස් වෙච්ච අලුත් දෙයක්. අපේ පෙනීම කියන්නේ ඇහක් නෙවෙයි. රූපයක් නෙවෙයි. සිතක් නෙවෙයි. ඒ තුනේම එකතුවේ සකස් වීමක්. තින්නම් සංගති පස්සෝ. තුනේම එකතුවේ මොකක් වෙනවද? පෙනීම කියන සංසිද්ධියක් තියෙනවා. ඇහිීම කියලා සංසිද්ධියක් මේක ගොඩක් හිතන්න දෙයක් නැහැ. මේ සරල දෙයක් තියෙනවා. පෙනීම කියලා සංසිද්ධියක් තියෙනවා. දැන් ඔන්න බල්ලා හෙවණැල්ල කියලා අඳුරගත්තේ නැහනේ. අවබෝධ කරගත්තේ නැහනේ. උන්නට බල්ලෙක් පේන්න ගත්තා. අපිටත් දැන් අර සකස් වීම තුළ අපි මොකක් වෙනවද? අපිට තමන්ව පේන්න ගන්නවා. මොකක් පේන්න ගන්නවද? තමන්. ඒතකොට තමන්ව පෙනීම හරි දෘෂ්ටියක්ද වැරදි දෘෂ්ටියක්ද? හරි දෘෂ්ටියක්ද වැරදි දෘෂ්ටියක්ද? අන්න බුදුහාමුදුරුවෝ කියනවා අන්න තමන්යි පෙනීම මොකක් වෙනවද? වැරදි දෘෂ්ටියක්. ඇත්තන තමන් කියලා ශ්‍රේද්ධක් නැහැ. එතන තියෙන ඇහිම කියන සංසිද්ධියක් විතරයි. මොනවක් වෙනක් තියෙනවද? ඇහිම. පෙනීම කියන එකක් විතරයි තියෙන. අර තමන් ඒකට සිතුවිලි වලින් බැඳෙන්න ගියාම තමයි මොකක් වෙන්නේද? තමන්ව මතුවෙන්නේ. ඒ මතුවෙන තමන් කියන හැඟීම ඇත්තටම මම කියලා කෙනෙක් ඉන්නව නෙවෙයි. දැන් අර සංසිද්ධි ටික අයින් කරොත් මොකද්ද? ඇහැ අයින් කරනවා, රූපය අයින් කරනවා, හිත අයින් කරනවා. දැන් තමන් කියලා කෙනෙක් පණවන්න පුළුවන්ද? පණවන්න බෑ. දැන් අර මං කිව්වේ වතුර ටික අයින් කරා. ආලෝකය අයින් කරා. දැන් හෙවණැල්ල කියලා පණවන්න පුළුවන්ද? පුළුවන්ද? අන්න බුදුහාමුදුරුවෝ කියන මෙන්න මේ වගේ වැරදි දෘෂ්ටියකින් තමයි මිනිස්සු කල් ගෙවන්නේ. ඒකට කියනවා සක්කාය දිට්ඨිය කියලා. මොකද්ද කියනවා? pāli භාෂාවේ කියන වචනය. pāli කියන්නේ බුදුහාමුදුරුවන්ගේ භාෂාව. ඒකේ කියනවා සක්කාය දිට්ඨිය කියලා. සිංහලෙන් ඒකට කියනවා මොකද්ද? සකීයත්වය මතු කරගන්නවා. තමන් කියන හැඟීම මතු කරගන්න. එතකොට ඒක සක්කාය දිට්ඨිය කියන්නේ වැරදි දෘෂ්ටියක්. මොන දෘෂ්ටියක්ද? වැරදි. ඒ වැරදි දෘෂ්ටිය තමයි මේ සියලුම සත්‍යයන්ට තියෙන්නේ. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනකම්ම සත්තුන්ට තියෙන්නේ මොන දෘෂ්ටියද? මිනිසුන්ට. සක්කාය දිට්ඨිය. තමන් කියන කෙනා ඉන්නවයි කියලා හිතාගෙන ඉන්නේ. ඒකේ සත්‍ය දන්නේ නැහැ. ඒ හැඟීම ඇත්තයි කියලා හිතන් ඉන්නවා. අර හෙවණැල්ල බල්ලයි කියලා හිතන් ඉන්නවා වගේ. හරිද? බුදු කෙනෙක් පහළ වෙලා අවබෝධ කරගන්නවා මෙතන තමන් කියන කෙනා සකස් වෙන්නේ කොහොමද? ඇහැ රූපය විඥානය නිසා සිතුවිලි වලින් වැරදි අනවබෝධයක් ගන්නවා. අන්න එතකොට තමන් කියන හැඟීම මේ සත්‍යයට පහළ වෙනවා. එහෙනම්
ඒ තාක්කල් මිනිස්සු නිවන හොයන්නේ Tamanට ලබා ගන්න නිවන. දැන් ඕගොල්ලෝ මෙතන බණ පටන් ගන්නකොට Tamanටයි නිවන හොයාගත්තේ. දැන් තියෙන්නේ Tamanට නිවන හොයන්නද Taman කවුද කියලා හෙව්වම නිවන හම්බ වෙනවද? Taman කවුද කියලා හොයාගත්තම හිත ගොඩාක් නිවිල යනවා. 180%ක්ම නිවෙනවා. ඒතර 120යි තියෙන්නේ ඊට පස්සේ. අර කාමයට තියෙන ආසාව විතරයි ඉතුරු වෙන්නේ. ලොකුම බැරියල් එක තමයි ඔන්නෝක හොයාගන්න බැරි එක. මොකක් හොයාගන්න බැරි එකද? දැන් මම මේක අවබෝධයක් කරනවා. අවබෝධයක් කියනකොට අපි අර හෙවණැල්ලක් කියලාවත් හිතන්නේ නැහැ නේ. ඒ තරමට අපිට අවබෝධයි. ඒ වගේ මේ කියන වචන වලින් කියන මේ පැහැදිලි කිරීම වලට ක්ෂණිකව ප්‍රත්‍යක්ෂ වෙනවා. මේක තමයි මේ කියනකොට ඔයා දන්නවා මේක ඇත්තද බොරුවද? අන්න එතනින් ඒක ඇත්ත බොරුව ඕපන් වෙච්ච ගමන් අන්න යාට නිවන් මඟ විවෘත වෙනවා. මොකක් නිවන් මඟ කියන්නේ හිතේ නිවීම ආරම්භ වෙනවා. එතකොට ඇත්තටම 99%ම නිවිලා ගිහිල්ලා ඉවර එකයි ඉතුරු වෙන්නේ. ඉතුරු එකක් නිවෙන්න තමයි කාලය යන්නේ. එතකොට මේ බුද්ධ ශාසනයක තියෙන වැදගත්ම දේ තමයි මොකද්ද? තමන් කියලා මෙතෙන් ඇත්තයි කියලා හිතාගෙන ඉන්න එකේ සත්‍ය හොයාගන්න එක. මොකක් හොයාගන්න එකද? සත්‍ය. දැන් මම මෙතන කිව්වේ තමන් කියලා කෙනෙක් නැහැ කියලාද? එහෙම එකක් දේශනා කරේ නැහැ. දැන් මම කිව්වේ තමන් කියලා කෙනෙක් ඉන්නවයි කියලාද? එහෙම එකක් දේශනා කරෙත් නැහැ. එහෙනම් මොකද දේශනා කරේ? අපි යම් කිසි සිද්ධියකදී අපි මොකක් වෙනවද? වැරදි අදහසකට ඇවිල්ලා. මොකකට ඇවිල්ලාද? වැරදි අදහස. දැන් උදාහරණයක් කියන්න. දැන් මෙයාගෙන් අහනවා හරිද? ඔයාලගේ 6 වෙනි අයියාගේ අඳින්නේ රතු පාටද සුදු පාටද ඇඳු ෂර්ට් කියලා මම මෙයාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔයාලට ඉන්නවා අයියලා 6 දෙනෙක්. 6 වෙනි එක්කෙනා අඳින්නේ රතු පාට ෂර්ට්ද සුදු පාට ෂර්ට්. දැන් එහෙම ඇහුවම මොකද්ද? ඔයාලට දෙන්න තියෙන උත්තරය මොකද්ද? ඔයාලට 6 වෙනි අයියා කෙනෙක් ඉන්නවද? අයියලා 6 දෙනෙක් ඉන්නවද? නෑ නේද? එතකොට ප්‍රශ්නේ හරිද වැරදිද? මං අහන ප්‍රශ්නේ හරිද වැරදිද? ඔයාලට අයියලා 6 දෙනෙක් නැත්තම් ඌ අඳින්නේ සුදු පාටද කළු පාටද කියලා කියන්න පුළුවන්ද? බෑනේ. ඒතර අහන ප්‍රශ්නේ වැරදි. අන්න ඒ වගේ තමයි දැන් බුදුහාමුදුරුවන්ගෙන් ඇවිල්ලා අහනවලු කට්ටිය තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවද? පරම්මරණ. නැද්ද? ඒ බුදුහාමුදුරේකට උත්තර දෙන්න හැල්ලු. නැත්තම් අහනවලු රහතන් වහන්සේ මරණින් මතු ඉන්නවද? නැද්ද? ඔකට කියන දස අව්‍යක්ත ප්‍රශ්න කියලා. ඕගොල්ලෝ තාම බුදුදහම හරියට අධ්‍යයනය කරලා නැති හිතව අහුවෙන්නේ නැහැ. ඉන්දියාවේ නම් අදටත් තියෙනවා. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවද? නැද්ද? ඒතර බුදුහාමුදුරේකට උත්තර දෙන්න. ඇයි උත්තර දෙන්නේ නැත්තේ? ප්‍රශ්නෙම වැරදි. මොකද කිව්වේ? අර මං අහපු ප්‍රශ්නේ වගේ. නැති අයියා කෙනෙක් ගැන අහලා කියනවා එයා අඳින්නේ සුදුද? කළුද? අර ඒතකොට මිනිස්සු තමන් ඉන්නවයි කියන එක ඇත්තයි කියලා හිතාගෙන අහනවා මොකද්ද? එයා මැරුණාම ඉන්නවද? නැද්ද? ඒ තමන් කියලා ගන්නෙම වැරදි වැටහීමක් කියන එකයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ආ ඉන්නවද නැද්ද කියලා කතාවක් නෑ. ඉන්නවයි කිව්වත් වැරදි නෑ කිව්වත් ඉන්නවයි කිව්වත් හිටපු එකෙක් නේ නැති වෙන්න ඕන. දැන් මං කියන තේරෙනවද ඔයාලට? ඒකයි බුදුවරු මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැත්තේ. ප්‍රශ්නේම වැරදි. දැන් ඔයාලගේ ගෙදර ඔයාලට ඉඩම් අක්කර 100ක් නැහැ. මං අහනවා ඔයාලගේ ඉඩම් අක්කර 100ම කෙසෙල්ද වගා කරලා තියෙන්නේ කියලා. ඉතින් අක්කර 100ක් නැති එකකින් මං අහනවා ඔහෙට අක්කර 100ක් තියෙනව නේද? ඒක කෙසෙල්ද වගා කරලා තියෙන්නේ කියලා. එතකොට මේ මිනිස්සේ මොකද්ද දෙන්න ඕන උත්තරේ? දැන් මං කියන තේරෙනවද? ඉතින් කවුරු හරි අහනවා බුදුහාමුදුරුවන්ගෙන් ඇවිල්ලා කොයි කාලෙද මේ තමන් කියන කෙනා ආරම්භ වුනේ කියලා. කොහෙන්ද මේ සංසාරේ පටන් ගත්තේ? කොහෙන්ද ඉවර වෙන්නේ? ඒක බුදුහාමුදුරුවෝ උත්තර දෙන්නේ නැහැ. ඇයි? යකෝ ඉන්න එපායි පටන් ගන්න. දැන් ඔයාලට තේරෙනවද? ඒ නිසා මේ දැන් එහෙම වුණාට ඇයි එහෙනම් අපිට ඉන්නවා කියලා හිතෙන්නේ? ඒක තමයි අපේ අවිද්‍යාව. ඒක තමයි මොකද්ද? ඇයි අර අතට බල්ලට හෙවණල්ලට හෙවණල්ලක් පෙන්නේ නැතුව බල්ලෙක් පෙන්නේ? ඒක තමයි රැවටීම. මොකද්ද? රැවටීම. දැන් ඒ රැවටීමෙන් අයින් වෙනකොට එතන අර බල්ලට බල්ලෙක් හම්බ වෙයිද? බල්ලෙක් හම්බ වෙන්නේ නැහැ. ඇයි ඌ ඒ දෘෂ්ටිය නිවැරදි වෙනකොට ඌට බල්ලෙක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් බල්ලෙක් හම්බ වෙන්නේ නැත්නම් බල්ලෙක් හිටියයි කියලා හරි නැහැයි කියලා හරි කතා කරන්න වැඩක් නැහැ. අන්න ඒ වගේ තමයි තමන් කියන කෙනා හොයනගෙන යනකොට තමන් කියන්නේ කවුද කියන වැරදි දෘෂ්ටියක් තියෙනවා. මොන දෘෂ්ටියක්ද? ඒ වැරදි දෘෂ්ටියට තමයි කියන්නේ සක්කාය දිට්ඨිය. ඒ හැම මොහොතකම ඇති වෙනවා. ඒක දැන් මේ බණ අහන වෙලාවෙත් ඔයාලට ඇති වෙනවා. කවුද බණ අහන්නේ? ඉතින් මේ වෙලාවේ මම මේ කියන දේශනාව කවුද අහන්නේ කියලා ඇහුවොත් ඔයාගේ හිතින් කවුද කියන්නේ? මම නේ අහන්නේ. දැන් කණයි සද්දය විඥානය අතර උනා තමන්ම තෝරනවා. දැන් තේරුණාද? දැන් ඕගොල්ලෝ දවසක මේ ධර්මයේ අවබෝධයටපත් වෙනවා. දැන් ඔයාලට මේ රහස අහු වෙනවා. අර බල්ලට අහු වුණා කියන. දැන් අහු වුණා කියලා තමන් කියන හැඟීම මතුවෙනවද නැද්ද? අර දැන් බල්ලා අවබෝධ කරගන්නවා එතන බල්ලෙක් නැහැ හෙවණැල්ලක් තියෙන්නේ කියලා. ඒත් එතකොට ඌ වතුර ගාවින් යනකොට හෙවණැල්ල මතුවෙනවද නැද්ද? මතුවෙනවා. හැබැයි දැන් වෙනද වගේ මොකක් වෙනවද? බුරන්නේ. ඇයි? ඒක තමයි අවබෝධය. මොකද්ද? ඒක තමයි අවබෝධය. ඉතින් පෙනීම කියන සිද්ධිය සකස් වෙනවනේ. ඇසීම කියන සිද්ධිය සකස් වෙනවනේ. ඒක නෑ කියන්න බෑ. ඒක හැම මොහොතකම ඒ සකස් වෙන එක පිටිපස්සේ අපේ මෝඩකම තියෙන නිසා අපි ඒකට අහු වෙනවා.
අහුවෙලා මේ සංසාර කෙනෙක් වලින් මැරෙන්න නැවත උපදින්න නැතිව ඉන්න ඕන කියලා. ඒ අර ඔයාලා අහන බණ වැරදි. නැවත උපදින්න නැතුව ඉන්න එක නෙවෙයි නිවන කියලා කියන්නේ. නැවත උපදින්න නේ යකෝ තමන් ඉන්න තමන් නැති වෙන්න එක තමයි නැවත උපදින්නේ නැහැ කියන එක. ඒ ඕගොල්ලන්ට කියව බණ වැරදි. දැන් මිනිස්සු ඔය කිව්ව කතාව හරි. සාමාන්‍ය හාමුදුරුවෝයි මිනිස්සුයි නිවන කියලා හිතාගෙන ඉන්නේ මේ තමන්ව නැවත උපදින්න නැති එක. කවුද? ඒක තමයි ඒකට බුදුහාමුදුරුවෝ උච්ඡේදය පනවනවා කියලා කියන උච්ඡේදය. ඒගොල්ලෝ හරියට බුදුහාමුදුරුවෝ ගාව ඕක ඇහුවනම් බැනලා එලවනවා. උච්ඡේද දෘෂ්ටියෙන් නිවන ගැන හොයන්නේ. නිවන කියන්නේ එහෙම එකක් නෙවෙයි. හරිද? ඒ නිසා ඕක තව ගොඩාක් එළි වෙනකන් දැන් බුද්ධ පළවෙනියටම බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය පැහැදිලි කරලා දුන්නේ. මේ නිවැරදි කරලා දුන්නේ කාටද? දැන් මුලින්ම බුදුහාමුදුරුවෝ මේ අවබෝධය ලබාගෙන මුලින්ම හොයාගෙන ගියේ කවුද? පස්සකතව. ඒගොල්ලොන්ට ගිහිල්ලා රෑ එළි වෙනකන් කියා දෙන්න උනා. රෑ එළි වෙනකන් මේ ඉස්සෙල්ලම පැහැදිලි කරේ මේ වලට පැහැදිලි කරපු දේ. ඒගොල්ලෝ ඒ එළි වෙනකන් පැහැදිලි කළත් එක්කෙනාටයි අවබෝධය ලැබුණේ. කාටද හම්බුනේ? එක්කෙනෙක් අවබෝධ කරගත්තා ඇත්ත තමයි. ඒක තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා කිව්වේ. ඉතුරු 4 දෙනාට අවබෝධ වුණේ නැහැ. ඒගොල්ලෝ සැකෙන් ඇහුවේ. බුදුහාමුදුරුවෝ ගැන සැකයක් තියුණා යාලට. හරිද? ඒගොල්ලන්ට එක දවස් දෙක තුනක් සාකච්ඡා කරාම තමයි ඊට පස්සේ ඒගොල්ලෝ මොකක්ද සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණා. අන්න ඒගොල්ලොන්ට එතකොට තේරුණා. දැන් ඔයාලට මම කොච්චර උපමා කිව්වද? ඒ වගේ උපමා දහස් ගාණක් කියන්නේ නැති ඒවයි පොත්වල නැහැ. විවිධ විදියට බුදුහාමුදුරුවෝ කියා දෙන්නේ නැති. ඒව නැහැ. ඊට පස්සේ අවබෝධ. අන්න ඊට පස්සේ ඒගොල්ලෝ රහත් උනේ නැහැ. ඒගොල්ලෝ මුලින්ම උනේ මොකද්ද? සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණා. වැරදි අවබෝධයෙන් අයින් වුණා. දැන් නිවන් මාර්ගයට ඇතුල් වුණා. අන්න ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මාස 3ක් තිස්සේම අනන්ත ලක්ෂණ දේශනාව කරා. අනන්ත ලක්ෂණ. ඔය අනිත්‍ය දුක්ඛය අනාත්මයි කියලා ඔයගොල්ලෝ කියන යම්පන අනිච්චං යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද කියලා හර. ඔයගොල්ලෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයත් වැරදියට තේරුම් අරන් ඉන්නේ. ඉතින් ඒකත් කරන්න බෑ මේ වෙලාවේ දේශනාව වශයෙන්. එතකොට මොකද මේක කල් යන වෙලාව යනවා. ඒක ඔයගොල්ලෝ මම දේශනා කරලා YouTube එකට දාලා ඇති ඕනනම් බලා ගන්න. හරිද? ඕගොල්ලෝ හිතන අනිත්‍ය දුක්ඛ නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන. ඒක මහා ගැඹුරු කතාවක්. ඒ ගැඹුරු කතාව කියා දෙන්න පුළුවන් ඉස්සෙල්ලම සක්කාය දිට්ඨිය නැති වෙච්ච කෙනෙක්ට විතරයි. නැති අයට එක කියා දුන්නා ඕගොල්ලෝ හිතන හාල් වලට ගුල්ලෝ ගහන එක මේ බිල්ඩින් පරණ වෙන එක ඇඟ දිරලා යන ඕක තමයි අනිත්‍ය කියලා. ඕක බුදුහාමුදුරුවෝ කිව්වා අනිත්‍ය නෙවෙයි. ඕකත් අනිත්‍ය තමයි. ඕක ලෝක අනිත්‍ය. ඕක තේරුම් ගත්ත කියලා කෙනෙක්ට සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. නේ? ඕගොල්ලෝ දුකයි කියලා හිතෙන්නේ තියෙන දේවල් නැති වුනහම හිතට දැනෙන එක. බුදුහාමුදුරුවෝ ඒකට කිව්වේ දුක් වේදනාව කියලා. ඇත්තම දුක්ඛ ආර්ය සත්‍ය කිව්ව වෙන එකක්. බුදුරජාණන් වහන්සේ අනාත්මය මොකද? සබ්බේ ධම්මා අනාත්තා. සියලු ධර්මතා අනාත්මයි කියලා කිව්වේ ඔයාලා හිතන් ඉන්න එක නෙවෙයි. ඉතින් ඒ දේශනාව සිද්ධ කරේ පස්සේ. ඒ අනන්ත ලක්ෂණ මාස 3ක් සාකච්ඡා කරන්න උනා. හරිද? ඉතින් ඉස්සෙල්ලම තියෙන්නේ රහත් වෙන එකවත්, ගෙවල් දොරවල් අතාරින එකවත් නෙවෙයි. මොකක් කරන එකද? තමන්ගේ වැරදි අවබෝධය දුරු කරගන්න. ඒක දුරු කරගන්න උපකාර වෙන්න අන්න බුදුහාමුදුරුවෝ කියනවා. ඒක මිනිස්සෙට කරන්න පුළුවන් එකක් නෙවෙයි. ලේසි දෙයක් නෙවෙයි. ඒක හරි අමාරු දෙයක්. ඒකට බුදු කෙනෙක් ලෝක පහළ වෙන්න. මොකක් පහළ වෙන්න ඕනද? බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්න. බුදු කෙනෙක් පහළ වෙලා තමයි මේ සියුම් ගැටේ අල්ලගන්නේ. අල්ලගෙන බුදුහාමුදුරුවන්ට විතරක් නෙමෙයි මේක තනියෙන් අහුවෙන්නේ. පස්සේ බුදුහාමුදුරුවන්ටත් මේක අහුවෙනවා. අහු වුණාට දැන් පස්සේ බුදුරජාණන් වහන්සේලා ධර්මයේ දේශනා කරනවා. දේශනා කරාට සක්කාය දිට්ඨි ප්‍රහාණය ගැන දේශනා කරන්න බෑ. දානීය පින ඒවා තමයි දේශනා කරන්නේ. හරිද? කුසල අකුසල ඒවා කියන. හැබැයි සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන කතාව කියන්න එයාට වචන හදන්න තේරෙන්නේ නැහැ. එයාට අවබෝධ වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ බුදු කෙනෙක්ට තියෙන ස්පෙෂලිස්ට් එක තමයි එයාට පුළුවන් අන්න ප්‍රඥාව තියෙන මිනිස්සුන්ට මොන මිනිස්සුන්ටද? ප්‍රඥාව තියෙන මිනිස්සුන්ට මේ කතාව වචනයට ගේන්න. වචනයට ගෙනල්ලා එයා කියන වචනේ කියන දේ නෙමෙයි. වචනේ කියන දේ උදව්වක් විතරක් කරගෙන අවබෝධය කරා යන්න ඕන. මෝඩය කරන්නේ වචන ටික අල්ලගන්න. දැන් මම මේ දේශනාවෙන් ගියාම සමහර උන්දලා අල්ලගත්තු ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ප්‍රඥාවන්ත කෙනා දකින්න දාන උපමාවක් කියන්නේ උපමාව අල්ලගෙන වැඩක් නැහැ. ඒක යමක් තේරුම් කරලා දෙන්න හදන්නේ. ඉතින් ඒ වගේ ප්‍රඥාවන්ත අස්සයන්දම නායන්දම ප්‍රඥාව තියෙන ලෝකෙ මිනිස්සු අදටත් ඉන්නවා. ඒගොල්ලෝ වුණා. ඔව්. දැන් ඔයාලා හිතන්නේ මේ තමා කියන එක මමම ධර්ම දේශනා කරලා අවබෝධ කරගත්ත ලක්ෂ ගාණක් නේ 100 ගාණක් 100 ගාණක් ඉන්නවා. හරි. ඉතින් මිනිස්සු ඇවිල්ලා ඒ අවබෝධය ලබා ගන්න. අවබෝධය ලබා ගත්තාම සමහරු මහාන වෙනවා. සමහරු මහාන වෙන්නේ නැහැ. ගිහි ගෙදරම යාගේ වැඩ ටිකක් කරගෙන ප්‍රමාද වෙවි එහෙම යනවා. කොවන්නේ. දැන් විශාකාමයේ ධර්මය අවබෝධ කරගත්තේ අවුරුදු 7 දී. යාගේ දෙමව්පියන්ට කියන එකක් අහන් ඉඳලා. අනාථපිණ්ඩික සිටුතුමා අවබෝධ කරගත්තේ යාගේ තරුණ කාලෙදී. මදි වයසේදී. එයාගේ දරුවෝ සමහර අය තරුණ කාලේදී අවබෝධ කරගන්නවා. ඒතර මෙතන හරියට තේරුම් ගත්තොත් අවබෝධ වෙනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියනවා ඔයාට බාහිරින් ලැබෙන්න ඕන උපකාරයක් තියෙන. ඒකට කියනවා කල්යාණ මිත්‍ර ශ්‍රේවණේ. මොකද්ද කියන්නේ? මොකද කල්යාණ මිත්‍රය කියන්නේ? ඔයගොල්ලෝ කියන්නේ කල්යාණ මිත්‍රය ඔයාලට කන්න නැතුනම කන්න ටිකක් ගෙනත් දෙනවා. ලෙඩ වුණාම බෙහෙත් ගෙනත් දෙනවා. පෙට්ටියක් ගන්න නැතුනම මරණට පෙට්ටිය අරන් දෙනවා. කල්යාණ මිත්‍රයද?
ඒ වෙන යාළුකා කල්යාණ මිත්‍රය කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේ මතු කරපු සක්කාය දිට්ඨි ප්‍රහාණය ඒ විද්‍යයටම කියලා දෙනවා. ඒක වෙනස් කරන්නේ. ඒ ධර්මය වෙනස් කරන්නේ. හරිද? දැන් ඔයගොල්ලෝ බණ අහනවනේ. ඔය උදේ ඉඳන් හැන්ද වෙනකන් ඔය නාලිකාවල යනවනේ. ඒ උන්දල දන්නේ නැහැ උන්දල මොකද්ද කියන්නේ කියලා. මමත් ඔය අහන යන ගම සම්පූර්ණ මූලික දේශනාවක් කරනවා. උරු බොරුවක් කියන්නේ. දැන් ඔය දේශ අපි ත්‍රිපිටකය බලලා තියෙනවා. ඉතින් බලනකොට ඒවට ගැලපෙන්නේ නැහැ. මේ බුදුහාමුදුරු කිව්ව පණිවිඩේ මිනිස්සු අනේ සාදු කී අහන්නේ. ඉතින් වැරදි විදියට බණක් ඇහුනොත් ප්‍රතිඵලය වැරදි එකක්. ඒකේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒ මිනිස්සු ඉතින් අර වගේ මැරෙනවා පස්සේ නිවන් මට නම් මැරෙන්නේ නැතුව නිවන් දකින්න බෑ කිය තමන්ට නිවනක් හොයන. කාට? දැන් බුදුහාමුදුරුවෝ තමන්ට නිවනක් හොයලද තමන් කවුද කියලා හොයන්න උත්සාහ කරනවා. දැන් ඔයාට නිවනක් අදටත් තෝරන නම් තාම ඔයා දන්නේ නැහැ මේ බුදුදහම මුල කියන්නේ මොකක්ද කියලා. ඔයා නිවන හොයනවා නම් බුදුහාමුදුරුවෝ කියන්නේ නිවන පැත්තකට දාලා ඔයා කවුද කියලා හොයන්නේ. දැන් මම ඉතින් තේරුණාද? දැන් මේ නිවන තමන්ට ලැබෙන එක නෙවෙයි. තමන් කියන වැරදි දෘෂ්ටිය අවබෝධ වීමම නිවි යාමක්. ඒක තමන්ට ලැබෙන එකක් නෙවෙයි. දැන් විභාගයක් ලියවනම් ප්‍රතිඵල හම් වෙන්නේ තමන්ට. තමන්ගේ නමට. හැබැයි සෝතාපන්න බවට අයිතිකාරේ නෑ. ඒ තමන් අයිතිකාරත්වය කියන එක මොකක්ද කියලා අවබෝධ වීමමයි සෝතාපන්න. ඉතින් එතන ඒ ධර්මයේ පොඩ්ඩක් ගැඹුරු වෙනවා. එතකොට හිතන විදිය පොඩ්ඩක් පැටර්න් එක මාරු වෙනවා. නේ? සාමාන්‍ය ලෝකේ තමන්ට දේවල් හොය යන්නේ. බුද්ධ ශාසනයේ තමන් කවුද කියලායි සොයන්නේ. ඔය වචනේවත් තේරුම් ගන්න. තමන් කවුද කියලායි සොයන්නේ. තමන් කියන වැරදි දෘෂ්ටියයි ප්‍රහාණය කරගන්න. ඒ ප්‍රහාණය වීමමයි ධර්මයේ සම්මා දිට්ඨියට පැමිණීම කියලා කියන්නේ. හරිද? ඉතින් එතකොට ඒකට කලබල වෙන්න ඕනේ නැහැ මේක. ඒතකොට ඔය දේශනා තියෙන ඒවා ක්‍රමානුකූලව කවුරු හරි සීකල්පනාවෙන් ඇහුවොත් අනිවාර්යෙන්ම ඒකේ නාට අවබෝධ වෙනවා ප්‍රඥාව තියෙනවා. දැන් යාගේ පැත්තෙන් යාට ප්‍රඥාව තියෙන්න ඕන. අනිත් පැත්තෙන් කල්යාණ මිත්‍රය පුණ ගැහෙන. ওই දෙක සිද්ධ වුණොත් මොකක් කරද ධර්ම අවබෝධය කියන එක හම්බ වෙනවා. මොනවක් හම්බ වෙනවද? ධර්ම අවබෝධය. ඉතින් එතකොට ඒක ඉතින් මට බය නැතුවම කියන්න පුළුවන් ගොඩාක් අය එහෙම දන්නේ නැහැ. දන්නේ නැහැ කියන්නේ අඩු තරමේ බුදුහාමුදුරකට දේශනාවක්වත් හරියට බලලා නැහැ. නැත්නම් බුදුරජාණන් වහන්සේ මෙහෙම කියලා දෙනවා. සා බුද්ධ කාලෙත් මේ වගේ වැඩ කරලා බුදුහාමුදුරු කියන එක අහන. ඒකම කටපාඩම් කරගන්නවලු. ගිහිල්ලා තමන්ගේ අදහස දාලා කියනවා. උදේ බුදුහාමුදුරු අහන ප්‍රතිඵලයක් හම්බ වෙන්නේ කියලා. ප්‍රතිඵලයක් හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ බුදුහාමුදුරු පෙන්නපු මාර්ගය නෙවෙයි. ඒක අහලා ඒ වචන ටික එයාගේ අදහසත් එකතු කරලා කියන්නේ. තේරුණාද? ඉතින් ඒක නිසා ඉතින් එදා එහෙමනම් එදා ඒ වගේ ගණනාවකට බුදුහාමුදුරු ඉන්න කාලෙම සෑහෙන අවවාද කරලා තියෙනවා. එහෙම කරන්න එපා කියලා. අද බුදුහාමුදුරු නැතිකොට අයි කවර කතාවද? ඉතින් ඊළඟ කාරණේ තමයි දැන් සාමාන්‍ය රත්තරන් ගැන දන්න මිනිස්සු විතරයි රත්තරන් ගැන දන්නේ. රත්තරන් ඇත්තද ඩුප්ලිකේට්ද කියලා හැම මිනිස්සෙක්ටම හොයාගන්න බෑ. රත්තරන් ගැන හොඳට දන්න කෙනෙක්ට කියන්න පුළුවන් මොකද්ද? මේක ඇත්ත රත්තරන්ද මේක බොරු රත්තරන්ද. ඒ වගේ තමයි මැණික්. සමහර වෙලාවට මැණික් ගැන දන්නේ නැති එකට ගල් කෑල්ලක් අහුණත් ඔක විසි කරලා දාලා යාවි. නැත්නම් ගිහින් මාළු ටැංකියට දාලා තියාවි. හැබැයි මැණික් ගැන දන්නේ කෙනෙක්ට ඔක අහුණත් ඌ දන්නවා ඒක වටිනාකම කීයද කියලා. ඒ වගේ ඒ විෂය ගැන දන්න අයට විතරයි ඒ අනිත් අයට ඒක හොයාගන්න බෑ. බුදුහාමුදුරුවෝ මේකත් ඒ වගේ. අර මැණික් හැමදාම සද්ධර්ම ප්‍රතිරූපකයෝ ලෝකෙට බිහි වෙනවා. සද්ධර්ම ප්‍රතිරූපකයෝ කියලා කියන්නේ මොකද්ද? අනේ අහන මිනිස්සු දෙන්නේ බුදුබණ අහනවා. හැබැයි ඒ අහන්නේ බුදුබණ දැන් ඔයගොල්ලෝ මේ ධර්මයේ ඇහුවනම් පොඩි කාලේ ඉඳලා මේ වෙනකොට සෝතාපන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය අද අහනකොට ඔය වගේ දේවල් වලට තේරෙනවා. කතා කරනවා මට කතා කරන්න එකෙන් තේරෙනවා. ඔයගොල්ලෝ වචන අහලා තියෙනවා. බණ අහලා තියෙනවා. නාම රූප අහලා තියෙනවා. ඒ තමන්ගේ ජීවිතය ගැන දන්නේ නැහැ. දැන් මේක අවබෝධ වෙන්නේ ධර්මයේ තියෙන ගලප ගන්න නෙවෙයි. දැන් ඔයාලා හිතන්නේ මේ පණ තියෙන අපිට ගලප ගන්න කියලානේ. දැන් එහෙමනේ කියන්නේ ධර්මයේ ඔබට ගලපා ගන්න කියලා. ධර්මයේ තියෙන ගලපන්න නෙවෙයි. ඇයි? එතකොට ධර්මයේ වෙනයි ජීවිතේ වෙනයි වෙනවා. එතකොට අපේ ජීවිතේ තියෙනවා ධර්මයේ එළිය තියෙනවා ඒවා අපිට මැච් කරනවා. ඒක තමයි මිනිස්සු බණ අහනවා කියන ඒක නම් හරි. ඒක නම් හරි. ඒ කිව්ව බණ නම් හරියට පහන. දැන් ඒක එතකොට ඒක මොකක්ද යා කරලා තියෙන්නේ ගලපලා. මොකක් කළාද? අර යා කරන්නේ. මෙතන ගයක් තියෙනවා අතන ගේ කියලා ලියලා දෙන පොඩි ළමයි මෙහෙම යා කරනවා. අතන ගස තියෙනවා යා කරනවා ගලපනවා. ඒකට කියන මොකද්ද? මිනිස්සු කරන්නේ බණ ගලපනවා. ධර්මයේ තියෙන ගලපන්න නෙවෙයි. එහෙනම් මොකක්ද කරන්නේ? දැන් මොකද්ද ධර්මය කියලා කියන්නේ? ඔන්න බුදුහාමුදුරුවෝ මෙහෙම දේශනා කරනවා. ඇසයි රූපයයි විඥානයයි ඒකට කියනවා පාලියෙන් තින්නම් සංගති පස්සෝ තුනක එකතුවක්. ඒකෙන් මොකක් කරනවද? විඳීම හඳුනා ගැනීම බිහි වෙනවා. දැන් මොකට කියනවා ධර්මයේ දේශනා කරා කියලා. දැන් ඔක ගැළපීමක්ද අපේ ජීවිතයේ යෙදීමක්ද? දැන් අපි කරන්නේ ඕක නෙවෙයි. දැන් ඒ රූපයයි විඥානයයි එකතු වෙයි ඒක නෙවෙයිද වෙන්නේ? ඉතින් අය ඔකේ ගලපන්න දෙයක් තියෙනවද? මේ අපේ යෙදීමක් පැහැදිලි කරලා දෙනවා. ධර්මයයි අපේ ජීවිතය කියන්නේ දෙකම එකයි. ඒක දෙකක්
මේ හිත සකස් වෙන විදිය මේ ලෝකයේ සකස් වෙන විදිය තමයි දේශනා කරලා තියෙන්නේ. අයියේ ගලපන්න දෙයක් නැහැ. ඒකේ තියෙන මානසිකාරය කරන්න දෙයක් විතරයි. මානසිකාරය කරාම සත්‍ය විදියට හම්බ වෙනවා. මොකක්ද? ඒක බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන වචන යෝනිසෝ මානසිකාරය. ඒ ධර්මයට අනුගත වෙලා ධර්මයට අනුව මෙනෙහි කරන. තමන්ට ඕන දෙයට අනුව නෙවෙයි. තමන් දන්නවනම් මේ වෙනකොට තමන්ට ඕන දෙයට අනුව මෙනෙහි කළා වෙලා තියෙන්නේ මේ තමන් කියන කෙනා මොකක් වෙලාද? සම්පූර්ණ අමූලික බොරුවක් ඇත්තේ කියලා හිතාගෙන. ඒ මොකක්ද? තමන්ට ඕන විදියට හිතපු නිසා. ඒ කියන්නේ සත්‍ය වෙනයි. ජීවිතේ යන වැඩ පිළිවෙල වෙනයි. මේ මොකක් දෙකක් හිතාගෙන ඉන්නවා. අර මං කිව්වේ කට්ටියක් තියෙයි කියලා හිතාගෙන තෙල් දානවා. බිමට වැටෙනවා තමයි තේරෙන හාඩෝ මේ හිතාගෙන ඉන්නපු එක වැරදි. තේරුණාද? ඒ වගේ අපි මේ හිතන්නේ විදිය වැරදි. ධර්මය කියලා කියන්නේ අපේ ජීවිතේ යන සත්‍ය වැඩපිළිවෙල. ඒකට ඉතින් ආයි ගලපන්න දෙයක් නැහැ යෙදීම. මොකද්ද? පෙනීම කියන එක වෙන විදිය කියලාද? පෙනීම කියන්නේ මොකද්ද? ඇහැ රූපය විඥානය. ඇසීම කියන්නේ කනේ ශබ්දයයි විඥානය. ආයි දැන් ගලපන්න දෙයක් නැහැ. ඕක නෙවෙයි මේ බණ අහන කොටත් එන්නේ ඕකනේ. ආයි ගලපන්නේ මොකටද? ජීවිතය ධර්මය කියන්නේ දෙකක් නෙවෙයි එකක්. මොකද්ද? එකක්. ඉතින් ජීවිතය ධර්මයේ සත්‍ය වශයෙන් එකක් වූ දවසට ඔබට ධර්ම අවබෝධය ලැබෙනවා. දැනට දෙකක්. ඇයි තමන්ව මතුවෙන නිසා තමන් ඇත්ත නිසා. හරි. ඉතින් අදට දේශනාව ඇති කියලා මම හිතනවා. තා පුංචි කැලක් කරන මොකද්ද? පුනර්භවය නැති කරන උපත නැති කරන්න බණ අහනවා කියලා කිව්වනේ. ඇත්තටම බණ අහන්නේ උපත නැති කරන්න උපදින එක නැති කරන්න නෙවෙයි. ඉපදීමයි මරණයයි දෙකෙන්ම නිදහස් වෙන්න. මොකද්ද කියන්නේ? බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ ඉපදීමයි මරණයයි දෙකෙන්ම නිදහස්. අජර අමර. මොකද්ද? අජර අමර කියලා කියන උපත මරණ දෙකෙන්ම නැති නිදහස් වෙන. දැන් තමන් කියන එක වැරදි කියලා අවබෝධ වුණාම පරිපූර්ණව ආයි උපදින්න එකෙක් ඉන්නවද? ඉන්නවද? ආයි මැරෙන්න එකෙක් ඉන්නවද? දැන් උපත මරණ දෙකෙන්ම නිදහස් වීම තමයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන්නේ. නැත්නම් උපත නැති කිරීම සඳහා නෙවෙයි. හරිද? ඉතින් ඒකට ව්‍යවහාරය හරියටම අහගන්න. ව්‍යවහාරය වැරදුනොත් ඊටු ඔක්කොම වරදිනවා. එක උපමාවක් කියන්න. දැන් නඩුකාරයෙක් තීන්දුවක් දෙනවා කුමාර මරන්න එපා නිදහස් කරන්න කියලා යවන බන්ධනාගාර නිලධාරීන්. එතකොට ඒ අර ලියන කෙනා ඉන්නවනේ ලියන කෙනා කුමාර මරන්න කියන තැනට කමාවක් දානවා. දැන් කමාවක් වෙනවා. හරි තිතක් හරි වැට ෆුල් ස්ටොප් එක. දැන් අර බන්ධනාගාර නිලධාරීන්ට යන්නේ මොකද්ද? ජජ් දීපු අදහසද වැරදි අදහසද? දැන් කියන්නේ එක ෆුල් ස්ටොප් එකකින් වෙනස් වෙන හැටි. ඒ වගේ තමයි. ඔයාලා වැරදි විදියට විවාහාරය බුදුහාමුදුරුවෝගේ විවාහාරය අහගත්තොත් ඔයාලා වැරදි විදිය අදහසක් තමයි ධර්මය ගැන තියාගෙන. හරියටම විවාහාරය ඔයාලට අහන්න දැන් ඇත්තටම මේ ධර්ම අවබෝධ වෙන්නේ නැත්තේ ඔයාලගේම දුර්වලතාවයක් නිසා නෙවෙයි. මොකද්ද? අපි ඉපදුනා නම් pāli භාෂාව මව් භාෂාව වෙලා අපි දන්නවා මේ මොනවද කියලා තියෙන්නේ කියලා. දැන් අපේ මව් භාෂාව සිංහල බුදුහාමුදුරුවෝගේ භාෂාව මගාලි. ඒතකොට ලැන්ග්වේජ් බැරියර් එකක් මෙතන තියෙනවා. මොන බැරියර් එකක්ද? දැන් සක්කාය දිට්ඨිය කිව්වම ඔයාලට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. එහෙම එතකොට ලොකුවට දැනෙන්නේ නැහැ. මේ beautiful bottle කිව්වම දැනෙනවද නැද්ද? එතකොට දැනෙනවනේ. ඇයි ඒක අපි දන්නවා. අන්නේ භාෂාවේ දැන් අපිට තියෙන්නේ අපේ තියෙන මේක තමයි දැන් ඔයාලා කරේ තරුණ කාලේ යොදාගත්තේ දරුවෝ හදන්න කසාද බඳින්න ඉගෙන ගන්න. මම මගේ තරුණ කාලේ යොදාගත්තේ අවුරුදු 19 ඉඳලා මේ ධර්මය හොයන්න. ඒතර මට භාෂාව ඉගෙන ගන්න ඕන. ඉන්දියාවට යන්න වුණා. ඒවයි අදහස අලුතෙන් හොයන්න වුණා. මොකද්ද? pāli භාෂාවේ මේ විහාර අදටත් ඉන්න ඉන්දියාවේ වගේ ජන කොට්ටාස ඒගොල්ලෝ මොනවද අදහස් කරන්නේ? මොකද්ද එතකොට අන්නේ එහෙම හොයලා තමයි මේ ඔයාලට කියලා දෙන්නේ. එහෙම නැතුව ඒ භාෂාව හරිම අමාරුයි. අමාරුයි කියන්නේ දැන් අපිට ප්‍රංශ භාෂාව තේරෙන්නේ නැහැ නේ. ප්‍රංශ මොනවා හරි කිව්වොත් අපි පරිවර්තනය කරන්නයි වැරද්දුවොත් අපිත් ඊට පස්සේ වැරදියට තමයි ඒක තේරුම් ගන්න. ඉතින් ඒ නිසා දැන් ඔය ඔයාලට කිව්ව වචන පවා ඒ පරිස්සමෙන් තමයි කියන්නේ. මොකද ඒවා ගොඩක් අධ්‍යයනය කරලා බලලා අරේ දාලා අවුරුදු 18කට විතර රිසර්ච් එකක පොඩි ප්‍රතිඵලයක් තමයි මේ කියන්නේ.